හරි. ඒතර පුතේ අපිට අර ගිය සෙනසුරාදා පන්තිය කරන්න බැරි වුණානේ අර ටියුට් ළමයින්ට කියලා නැති නිසා. ඒ වෙනුවට දාන ක්ලාස් එක තමයි අද තියෙන්නේ. ඊළඟට ඕගොල්ලන්ගේ අර සාමාන්‍ය පන්තිය හෙටත් තියෙනවා. දැන් අපිට එතකොට ඉතුරු වෙලා තියෙන්නේ රක්ෂණයේ පාඩමත් අපි ඉවර කරා, සංනිවේදනයේ පාඩමත් ඉවර කරානේ. ඒතර මේ ඔක්කොම පාඩම් දැන් ලේසි පාඩම් ටික ඉතුරු වෙලා තියෙන්නේ. මේ ටික පටපට ගාලා ඉවර වෙනවා. දැන් සංනිවේදනය කියන්නේ එක දවසෙන් ඉවර වෙච්ච පාඩමන්නේ. ඒ වගේ තමයි දැන් අපිට අද පටන් ගන්න තියෙන ප්‍රවාහනයේ පාඩමත් අදම ඉවර වෙනවා. ඊට ගබඩාකරණය ඊළඟ හෙට ඉවර වෙනවා. ඒතර මේ එවලා තියෙන ටියුට් එකේ ඔයගලන්ට එවලා ඇති මේ මාසේ අර අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ළමයින්ට රක්ෂණයේ ටියුට් එකයි ප්‍රවාහනයයි වෙලදාම. රක්ෂණයේ හිටපු ළමයින්ට වෙලදාමයි ප්‍රවාහනයයි ගබඩාකරණයට අදාළ ටියුට් එකයි. ඒ රක්ෂණයේ අර අලුතින්ම සම්බන්ධ වෙච්ච ළමයි එතකොට රක්ෂණයේ රෙකෝඩින් ටික දාන මේ මම ගෲප් එකට දාන්න මම කලින් දාලා තිබ්බේ. රක්ෂණයේ පාඩමයි sannivedanaya පාඩමේ රෙකෝඩින් ටික ඔක්කොම තියෙනවා. ඒ ටික බලලා ඒකේ නෝට් එක පුරව ගන්න. අපි ප්‍රවාහනයේ පාඩම් පටන් ගමුකෝ. මේකත් හරිම ලේසි අහන් හිටියන් ඇති. ඒ කියන්නේ පාඩම් කරලා මතක තියාගන්න දේවල් ප්‍රවාහනයේ පාඩමේ එහෙම නැහැ. පොඩි පාඩම් මේවා. මොකද දැන් අපි අගෝස්තු මාසයේ මුල ඉඳලා අනිවාර්යෙන් කළමනාකරණයේ පාඩම. ඒ කියන්නේ 13 වසරේ පාඩම් ටික පටන් ගන්නවා. දැන් ඒක තමයි සිලබස් එක හරියට කවර් වෙනවා නම් අපි ඉන්න ඕනි තැන. ඒතර කොහොමත් අපිට මේ මාසෙ ඉවර වෙද්දී 12 වසරේ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන්. දැන් හෙට කරාට පස්සේ ආයි ලබන සතිය. දැන් හෙට මේ ටියුට් එක ඉවරයිනේ. හෙට ලබන මාසෙ වුණා එක සතියක් යයි අපිට වැඩේට. හරි. හරි ගන්නකො එහෙනම් ප්‍රවාහනය කියන පාඩම. මේක පුතේ හරි ලේසි පාඩමක් හරියට අහන් ඉන්න. එතකොට පාඩම් කරලා මතක තියාගන්න තරම් දේවල් මේකේ නෑ. දැන් මේ ඔක්කොම ටික ඇවිල්ලා මේ අර මේ උපකාරක සේවා ටිකනේ දැන් මේ යන්නේ. ප්‍රවාහනය, ගබඩාකරණය, රක්ෂණය, බැංකුකරණය, sannivedana. ඔය අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න විදිහට උපකාරක සේවා පහ තමයි දැන් ওই පාඩම් විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවනේ ප්‍රවාහනය කිව්වහම මිනිස්සු ගමන් බිමන් යන්නේ. භාණ්ඩ එහාට මෙහාට අරන් යන්නේ. ඉතින් නිර්වචනය වුණත් ඒ විදිහටම තමයි අපිට කියන්න තියෙන්නේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගීන් රැගෙන යාම. ඒකට කියනවා ප්‍රවාහනය. ඒක තමයි නිර්වචනය. එතකොට ඒක කටපාඩම් කරන්න දෙයක් නැහැ. මොකද්ද? එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හෝ මගීන් රැගෙන යාම. එක්කෝ එක තැනක ඉඳලා තව තැනකට මිනිස්සු අරගෙන යනවා. එක්කෝ එක තැනක ඉඳලා තව තැනකට භාණ්ඩ අරගෙන යනවා. ඒකට කියනවා ප්‍රවාහනය. එතකොට අපිට ඕක ගත්ත හැකි දැන් ස්ථාන දෙකක් කිව්වහම ඒ ස්ථාන දෙකක් අතර තියෙන්නේ අවකාශයක්නේ. දැන් අපි එක තැනක ඉඳලා තව තැනකට යනවා කියන්නේ ඒ තැන් දෙක අතර තියෙන හිස් අවකාශයක්. එතකොට ඕනනම් කෙටියෙන්ම කිව්ව හැකි ප්‍රවාහනය කියන්නේ මොකක්ද අහුවාම අවකාශය තරණය කිරීම. ප්‍රවාහණයෙන් වෙන්නේ මොකද්ද? අවකාශය තරණය කරනවා. දැන් මම ගම්පහ ඉඳලා අවිස්සාවේල්ලට එනවා කියන්නේ ඒ තැන් දෙක. එතකොට මම මේ අවකාශය තරණය කරන එක තමයි ප්‍රවාහණය කරනවා කියලා කරන්නේ. බස් එකේ ආවත් මගේ වාහනේට ආවත් ඒ කරන්නේ අවකාශය තරණය කරනවා. හරිද? අගන්න බලන්න ප්‍රවාහණය හැදින්වීම. ප්‍රවාහණය යන පදයේ අර්ථය වන්නේ අවකාශය තරණය කිරීමයි. එතකොට පුද්ගලයන් හෝ මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාම. එදා මෙදා අතුර කාලය තුල ප්‍රවාහනයේ දියුණුව බැලුව විට ඒ කියන්නේ ඕගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් ගන්න එතනදී තියෙන අර උඩ ටික මතක තිබ්බන් ඇති. ප්‍රවාහනය කියන වචනේ තේරුම තමයි එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට එක්ක භාණ්ඩ අරගෙන යනවා එක්ක මිනිස්සු අරගෙන යනවා. භාණ්ඩ හෝ මගීන් රැගෙන යාම. ඕකේ ඊළඟට අහනවා ප්‍රවාහනය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය අහනවා, සාමාන්‍ය පුද්ගලයන්ට වැදගත් වන ආකාරය අහනවා, රටේ ආර්ථිකයට වැදගත් වන ආකාරය. එතනත් ඕගොල්ලෝ විශේෂයෙන්ම ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය මතක තියාගන්න. ඒ කියන්නේ උපකාරක සේවාවක් වශයෙන් ප්‍රවාහනයේ වැදගත්කම කියලා හුවොත් එතකොට ඒ කියන්නේ වෙළඳාමට උපකාරක සේවාවක් විදිහටනේ ප්‍රවාහනය එන්නේ. ඒතකොට ඒ නිසා ව්‍යාපාර වලට මොන වැඩවලටද ප්‍රවාහනය ඕනි වෙන්නේ. බලන්න හරි ලේසි. අමුද්‍රව්‍ය කලට වෙලාවට ගෙන්න ගන්න. අපි නිෂ්පාදන කටයුත්තක් කරනවා නම් අපිට ඕනි කරන අමුද්‍රව්‍ය ටික වෙලාවට ගෙන්න ගන්න අපිට ප්‍රවාහනයක් ඕන. දැන් ඒ කියන්නේ අපි ලී බඩු හදනවා නම් දැව ඒ ටික ගෙන්න ගන්න එපා. මුද්‍රණ කටයුත්තක් කරනවා නම් කඩදාසි ගෙන්න ගන්න ඕනේ. බේකරියක් නම් පිටිය නම් මනම් ගෙන්න ගන්න ඕනේ. ඒකට ප්‍රවාහනය නැතුව බෑනේ. එහෙනම් අමුද්‍රව්‍ය වෙලාවට ලබා ගන්න ප්‍රවාහනය ඕන. අනිත් එක පුතේ නිමිද්‍රව්‍ය වෙළඳපළට සපය ගන්න.
හදලා ඉවර වෙන පාන් ටික මාකට් එකට යවා ගන්න. දැන් බේකරි එක නම් හදන පාන් ටික වෙළඳපොළට යවා ගන්න එපා. ලීබඩු හදන තැනක නම් ඒ ටික ෂෝරූම් එකට යවා ගන්න එපා. එහෙනම් ඒකටත් ප්‍රවාහණය වුණා. දැන් ওই ගමේ තියෙන කඩවල වල එහෙම බලන්නකෝ. දැන් ගොඩක් වෙලාවට අපි මොනවා හරි ගන්න ගියාම නෑ කියනවා, ඉවරයි කියනවා. ඒ කියන්නේ අර ඒගොල්ලන්ට ඕනි වෙලාවට භාණ්ඩ ටික ගෙන්න ගන්න ප්‍රවාහන පහසුකම් හරියට නෑනේ. අර ඒගොල්ලන්ටම වාහන නෑ. ඉතින් ওই පොදු ප්‍රවාහන සේවාවල තමයි ගමේ කඩේට බඩු ගේන්නේ. ඔය වගේ. එහෙනම් එකක් තමයි අමුද්‍රව්‍ය ටික වෙලාවට ලබා ගන්න ප්‍රවාහනය ඕනි. ඊළඟට නිමි භාණ්ඩ වෙලාවට වෙළඳපොළට යවා ගන්න ප්‍රවාහනය ඕනි. තුන්වෙනි එක සේවකයන් වෙලාවට ගෙන්න ගන්න. දැන් අපි ළඟ වැඩ කරන සේවකයන්ටත් වෙලාවට වැඩට එන්න නම් ප්‍රවාහනය තියෙන්න එපා. දැන් නිකන් හිතන්නකෝ බස් ස්ට්‍රයික් එකක් කියලා. දැන් එදාට එතකොට සේවකයන්ට වෙලාවට වැඩට එන්න බැරි වෙනවා. කියන්නේ ප්‍රවාහනය නැත්තම් සේවකයන්ව වෙලාවට ගෙන්න ගන්නත් බෑ. ඒකනේ ගොඩක් වෙලාවට ඔය ගාමන්ට් වල එහෙම ගොඩාක් සේවකයෝ ඉන්න හින්දා තමයි ගාමන්ට් එකේම බස් දාලා තියෙන්නේ. සෙනගදී. සාමාන්‍ය බැංකුව වල නම් මනම් වල ඉතින් ඒ ස්ටාෆ් එක පොඩිනේ. ඉතින් එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් ගාමන්ට් එකක වගේ සේවකයෝ කීප දෙනෙක් ආවේ නැත්තම් එහෙම. අනික එතකොට ඒගොල්ලෝ පොදු ප්‍රවාහනයේ ඉන්න ගියොත් එහෙම ගොඩක් කට්ටිය එනවනේ. දැන් නිකන් බලන්නකෝ ගාමන්ට් එකක් පටන් ගන්න වෙලාවට ගාමන්ට් එකක් ඇරෙන වෙලාවට පාරෙමත් ට්‍රැෆික් හැදෙනවනේ. ඒතර පොදු ප්‍රවාහනයේ ප්‍රමාණවත් නැහැ. එච්චර සේවකයෝ ටිකක් ගෙන්න ගන්න. ඒක තමයි ගාමන්ට් වල එහෙම ගොඩක් වෙලාවට ගාමන්ට් එකේම බස් දාලා තියෙන්නේ. එහෙනම් සේවකයන්ව වෙලාවට ගෙන්න ගන්න ප්‍රවාහනය උන. තව ව්‍යාපාර සම්බන්ධතා පැවැත්වීමට. ව්‍යාපාර සම්බන්ධතා කියන්නේ සැපයුම් කරුවොත් එක්ක, තරඟ කරුවොත් එක්ක, රජයත් එක්ක මේ සම්බන්ධතා තියාගන්න ප්‍රවාහනය වැදගත් වෙනවා. අනිත් එක වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න. අපේ මාකට් එක තව එහාට යවා ගන්න පතුරවන්න ප්‍රවාහනය නැත්තම් බෑනේ. දැන් මම රත්නපුරෙත් පන්ති කරනවා, ඇලිය උඩත් පන්ති කරනවා, අවිස්සාවෙල්ලෙත් පන්ති කරනවා, ගම්පහ. ඒ කියන්නේ මට තනින් තනට ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑනේ ප්‍රවාහනයක් නැත්තම්. දැන් බ්‍රාන්චස් තියෙන එක ව්‍යාපාරවල දැන් මේ කොහරි එක නගරයක තියෙන අතරේ තව නගරයක තියෙන. ඉතින් ඒවා එහෙමක දැන් මංචි එකේ බිස්කට් හදලා ඒගොල්ලෝ රට පුරා තමන්ගේ බිස්කට් ටික කඩවල වලට දාගෙන යනවා. ඒ කියන්නේ මේ වෙළඳපොළ ව්‍යාප්ත කරගන්නත් පුළුවන් වෙලා තියෙන ප්‍රවාහනය නිසා. ඔතනින් කරුණු හතරක් මතක තියාගන්න. ලේසිනේ. අමුද්‍රව්‍ය වෙලාවට ගෙන්න ගන්න. නිමි භාණ්ඩ ටික වෙළඳපොළට යවා ගන්න. සේවකයෝ වෙලාවට ගෙන්න ගන්න. වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න. ප්‍රවාහනයක් ඕන. ඊළඟට අරනවා ප්‍රවාහනය කියන දේ සාමාන්‍ය පුද්ගලයන්ට කොහොමද වැදගත් වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රවාහනය කොයි විදිහටද වැදගත් වෙන්නේ? එතකොට ඒකට ගත්ත හැකි සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට හා පවත්වාගෙන යාමට. දැන් අපිට මිනිස්සු අතරේ සම්බන්ධතාව ගොඩනගා ගන්න ප්‍රවාහනය නැත්තම් බෑනේ. දැන් අපිට මලගයක් වුණොත් මලගෙදර යන්න. වෙඩින් එකක් ආවොත් ඒකට යන්න ඕනේ. නෑදෑයෙක්ගෙන් මොකක් හරි කරදරයක් කිව්වම ඒකට යන්න. දැන් ඔයාලට ගියේ නැත්තම් මිනිස්සු එතකොට තරහ වෙනවනේ. ඒ සම්බන්ධතාව දුරස් වෙනවා. දැන් ඔයගොල්ලෝ නෑදෑ ගෙදරක එහෙම ඉඳලා හිටලවත් යන්නේ නැත්තම්. ඊළඟට කාගේ හරි මලගයක් වුණාම ගියේ නැති වුණා. වෙඩින් එකකට ගියේ නැති වුණා. මේ මිනිස්සු තරහ වෙනවනේ. ඉතින් ඒ කියන්නේ අර සමාජ සම්බන්ධතා ඇති කරගන්න හා පවත්වාගෙන යන්න ප්‍රවාහනයක් ඕන. රැකිරක්ෂා හා සංචරණය සඳහා මිනිසුන්ට රස්සාවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පුතේ ප්‍රවාහනය නිසා. දැන් අතීතයේම හිටපු මිනිස්සු ඒකනේ රස්සාවල් කරලා නැත්තේ. ඒගොල්ලෝ ගොඩක්ම කරේ ගොවිතැන්නේ. ඒ මොකද රස්සාවල් කරන්න විදියක් නැහැ. ඉතින් ගමේ කරනවා නම් කරන්න තියෙන ගොවිතැන. එක්කෝය තේ වතුර රබර් වතුර වලට ගියා. දැන් මිනිස්සුන්ට මේ හැම තැනකටම ගිහිල්ලා Tamanට ඕනි තැනක ගිහිල්ලා රස්සාව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රවාහනේ. ඒ කියන්නේ දැන් ඔය උදේට බලන්නකෝ ඔෆිස් ටයිම් එකට පාරේ ඉන්න සෙනග ඔක්කොම වැඩට යන මිනිස්සු. එක එක තැන්වල වැඩට යනවා. ගමේ ඉඳලා දුර නගරවල අපිට රස්සාවට යන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රවාහනේ නිසා. විනෝදාස්වාදයේ සඳහා විනෝදාස්වාදය කියන්නේ ඉතින් මිනිස්සුන්ට වින්දනයක් හැටියට. ඒ කියන්නේ අපි උතන අදහස් කරන්නේ දැන් ට්‍රිප් එහෙම යන්නේ. දැන් පිටරට සංචාරකයෝ මෙහෙ එනවා. අපේ ආච්චිලා දඹදිව යනවා, සිංගප්පූරු යනවා අපේ අය සංචාරේ. සුද්දෝ මෙහෙ එනවා. අපි යනවා අනුරාධපුර යනවා, කතරගම යනවා, සීගිරිය යනවා, පෝයක් එමාවාම්. ඔය ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රවාහනය නිසා. දැන් අර ඈත අතීතයේ හිටපු මිනිස්සු එහෙම ට්‍රිප් යනවා කියලා එකක් කරලත් නැහැනේ. ඒ කාලේ මිනිස්සුන්ට එහෙම යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ප්‍රවාහනයක් නැහැනේ. දැන් ඒ කාලේ මිනිස්සු ඔන්න ඔය වන්දනාව යනවා කියලා නම් ගිහින් තියෙන්නේ. ඒ වන්දනාව යනවා කියලා ඉතින් මිනිස්සු ගොඩාක් ගිහින් තියෙන්නේ කොහොමද? සිරීපාදේ විතරනේ. අනික ඔය කියන්නේ ඒ කාලේ සිරීපාද යන්නේ අර දේපොළ එහෙමත් ළමයින්ට ලියලා තියලා කියනවනේ.
එනේ ගියා ගියොත් එන එක ෂුවර් නේ. මොකද ඔය දැන් වගේ සිරීපාදේ පඩිපෙළ කපලා ලයිට් දාලා කඩ දාලා එහෙම තිබිලා නෑනේ. කැලේ අස්සෙන් වාහන නෑ පඩිපෙළ නෑ අර බොහොම මාරුවෙන් යන්නේ. ඉතින් ගොඩක් මිනිසුන්ට ආපහු එන්න ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. සත්තු ඉන්නවා කොටියෙමත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහනයක් නැත්තම් ප්‍රවාහනය කියන දේ අපිට විනෝදාස්වාදයටත් හේතු වෙනවා. අනික පර්යේෂණ ගවේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා. කියන්නේ මේ ඉගෙන ගන්න එක වුණත් බලන්න දැන් අතීතයේම ගම්වල හිටපු ළමයි එහෙම වැඩි ඉගෙන ගත්තේ නෑනේ. ගමේ මුල්ම කාලේ ඉතින් ගමේ පන්සලට ගිහින් අකුරු ඉගෙන ගත්තා. ඊළඟට ගමේ ඉස්කෝලේට ගියා. දැන් එහෙම නෑනේ. දැන් ඕගොල්ලෝ ක්ලාස් වෙනවා කියන්නේ හෙන දුර ඉඳන් ප්‍රධාන නගරවලට ළමයි පන්ති එන්නේ. දුර ඉඳලා ළමයි නගර ඉස්කෝලේට එන්නේ. ඉතින් ප්‍රවාහනයක් නැත්තම් ඔය මුකුත් කරන්න බෑනේ. එන ඕගොල්ලන්ට ඕනි තැනකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රවාහනය නිසා. දැන් ඔය පන්ති යන ළමයි සමහර විට පන්තියේ පැය දෙකක් හිටියට බස් එකේ එන්නම පැය එකමාරක් විතර යනවා. ආයි යන්න තව පැය එකමාරක් යනවා. ඉතින් එහෙම හරි ඒ ළමයින්ට කැමති තැනකට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රවාහනය නිසා. හරි. එතකොට ඒ ඇවිල්ලා පුද්ගලයන්ට ප්‍රවාහනය වැදගත් වෙන හැටි. දැන් ඕකෙදි මෙහෙමයි. ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය කියලා අපි වෙනම දෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට වැදගත් වන ආකාරය වෙනම දෙනවා. අර විභාගෙදී එහෙම ඇහුවොත් වෙන් කරලා ඇහුවොත් ඒ විදිහට ලියන්න වෙනවා. පොදුවේ ඇහුවොත් ප්‍රවාහනයේ වැදගත්කම් ලියන්න කියලා වගේ එකක් ඉතින් ඕක ඔක්කොම කවලෙම ලිව්වට කමන්නේ. ඊට රටේ ආර්ථිකයට මොකද්ද ප්‍රවාහනය? දැන් ප්‍රවාහනය කියන්නේ සේවාවක්, ප්‍රධාන සේවාවක්. එතකොට අපි දන්නවා කෘෂිකාර්මික කාර්මික සේවා කියලා දලදේශීය නිෂ්පාදනයේ කෑලි තුනකට වෙනවනේ. එතකොට දැනටත් කෘෂිකාර්මික අංශයටත් වඩා කාර්මික අංශයටත් වඩා අපේ දලදේශීය නිෂ්පාදනයේට වැඩිම දායකත්වයක් දෙන්නේ මොන අංශයෙන්ද ඔයගොල්ලෝ දන්නවද? සේවාංශයෙන්නේ 60.5ද කොහෙද? ඉතින් එතන රටේ ආර්ථිකයට මේක ගොඩක් වැදගත් වෙන සේවාවක් නේ ප්‍රවාහනේ. ඒක ප්‍රධාන වශයෙන් සේවා නියුක්තිය වර්ධනය වෙනවා. ඒ මිනිස්සු රස්සාවල් කරන එක වැඩි වෙනවා ප්‍රවාහන පහසුකම් තියෙනකොට. අනිත් එක ජාත්‍යන්තර සම්බන්ධතා. දැන් ලංකාව ඇස්සේ විතරක් ප්‍රවාහනය නෙමෙයිනේ අපි කතා කරන්නේ. දැන් අපිට වෙන රටවල් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්නේ පුළුවන් වෙන්නේ ප්‍රවාහනයක් තිබ්බොත්. දැන් මුහුදු ප්‍රවාහනය හරහා වෙළඳාම කරනවා. ගුවන් ප්‍රවාහනය හරහා මිනිස්සු රාජ්‍ය මට්ටමින් සම්බන්ධතා පවත්වනවා, සංචාරය සඳහා යනවා. ඉතින් අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ රටවල් වලට අපි නිකන් අර අපේ නෑදෑ ගෙදරක ගියේ නැත්තම් නෑදෑයොත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු වෙනවා. යාළුවෙක්ගේ දෙයකට ගියේ නැත්තම් ඒ තියෙන සම්බන්ධතාවය අඩු වෙනවා. ඒ වගේ තමයි ඉතින් වෙන රටවල් එක්ක වුණත් සම්බන්ධතා තර වෙන්නේ අපි ඒවට යන්නේනකොට. අන්න එතකොට ඒකත් රටේ ආර්ථිකයට වැදගත්. ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු වෙනවා. අනිත් එක විදේශ වෙළඳාම ප්‍රවර්ධනය වීම. අතීතයට වඩා වර්තමානයේ වෙනකොට මේ වෙන රටවල් වලින් මෙහෙට භාණ්ඩ ගේන එක, මෙහෙන් වෙන රටවල් වලට යවන එක මහා පරිමාණයෙන් වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? ප්‍රවාහනයක් තියෙන හින්දා. ප්‍රවාහනයක් නැත්තම් බෑ. හරිද? හරි. එතකොට ඕකේ අර මං කිව්වා වගේ වෙනමත් මතක තියාගන්න. ඒකේ පළවෙනි එක විශේෂයෙන්. පළවෙනි කියන්නේ ව්‍යාපාරිකයන්ට ප්‍රවාහනය වැදගත් වන ආකාරය තමයි මූලික වශයෙන්. ඊළඟට අර පුද්ගලයන්ට වැදගත් වන ආකාරයයි රටේ ආර්ථිකයට වැදගත් වන ආකාරයයි මතක තියාගන්න. මොකද පොදුවේ ඇහුවොත් ප්‍රවාහනයේ වැදගත්කම් කියලා ඒ ටිකක් දාන්න. දැන් ඊට පස්සේ අහනවා ප්‍රවාහනයක් වෙන්න නම් මූලික අංග තියෙන්න ඕනි 4ක්. ප්‍රවාහනය කියන දේ වෙන්න නම් එතෙන්ට තියෙන්න ඕනි මූලික සාධක 4ක් සම්පූර්ණ වෙන්න ඕනි. දැන් එකක් තමයි අපිට ප්‍රවාහනයක් කරන්න බෑනේ මාර්ගයක් නැතුව. මාර්ගය කියන දේ තියෙනවා. මොකක් හරි පාරක් තියෙන්න එපා අපිට ගමන් බිමන් යන්න. පාරක් කිව්වහම මහා මාර්ග විතරක් ගන්න එපා. දැන් අපි ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ මහා පාරෙන් තමයි. හැබැයි මහා මාර්ග තියෙනවා, දුම්රිය මාර්ග තියෙනවා, ගුවන් මාර්ග තියෙනවා, නැව් මාර්ග තියෙනවා. ඔය ඔක්කොටම අමතරව නල මාර්ග වගේ ඒවා. දැන් නල මාර්ග කිව්වහම අපි මෙතන ප්‍රවාහනය කියලා කිව්වේ මිනිස්සු විතරක් එහෙම ගෙනියන එක නෙමෙයි. දැන් දියර යාති එහෙම තනකින් තනකට ගෙනියන්නේ බට හරහානේ නල මාර්ගනේ වට කියන්නේ. දැන් ගෙදර ටැංකියේ තියෙන වතුර ටික බාත්රූම් එකට කුස්සියට එහෙම ඉන්නේ බටයක් කරහානේ. ඒවත් මාර්ග තමයි. එතකොට තනකින් තනකට යන්න නම් ඒ සඳහා අනිවාර්යෙන් තියෙන්න ඕනේ එකක් තමයි මොකද්ද? මාර්ගයක් තියෙන්නේ. කියන්නේ පාරක් තියෙන්නේ. පාර විතරක් තිබ්බට ඉතින් අපිට එහෙම ගමන් බිමන් යන්න බෑ. ඒ පාරේ යන්න පුළුවන් වාහන තියෙනවා.
පාරක් තිබ්බා කියලා ඉතින් අපි යන්නේ නැහැ. ඒවැ යන්න ප්‍රවාහනය කරන්න ප්‍රවාහන මාධ්‍යයන් තියෙනවා. මොනවා ප්‍රවාහන මාධ්‍යයන් කියන්නේ? වාහනනේ. දැන් ගොඩ බිමින් යනවා නම් කාර්, වෑන්, ලොරි, බස් ඒ වගේ ඕනි තරම් තියෙනවා. ජල මාර්ග හරහා යනවා නම් නැව්, බෝට්ටු ඒ වගේ ඒවා. ගුවනින් යනවා නම් ප්ලේන්, හෙලිකොප්ටර් ඒවා. දුම්රිය යනවා නම් ඉතින් දුම්රිය මාර්ගයේ තිබ්බට වැඩක් නැහැ නේ. දැන් ඔය අපේ ලංකාවේ සමහර තැන්වල කෝච්චි පාරවල් තිබ්බට කෝච්චි දුවන්නේ නැත්තේ. ඉතින් කෝච්චි නැත්තම් බෑ. ඉතින් මාධ්‍යයන් තියෙනවා. මාර්ගයක් තියෙන්න ඕනි. ඒ මාර්ගය ධාවනය කරන්න ප්‍රවාහන මාධ්‍යයන් තියෙනවා. අනිත් එක ඔය දෙකම තිබ්බත් වැඩක් නැහැ. ඒ වාහන දුවන්න බල ශක්තිය එපැයි. අපි ඒකට කියනවා බලය. මාර්ගය, මාධ්‍ය, බලය. බලය කියන්නේ දැන් වාහනයක් තිබ්බට පාරක් තිබ්බට වාහනේ නිකම් පාර දිගේ යන්නේ නැහැ. ඒවට තෙල් ගහන්න ඕන. ඉලෙක්ට්‍රික් කාර් නම් charge කරන්න ඕන. මිනිස්සෙක්ගේ ශ්‍රමය පාවිච්චි කරලා මේ වාහනේ ඩ්‍රයිවිං කරන්න ඕන. ඒක තමයි බලය. බල ශක්තියක් ඕන. අනිත් එක පර්යන්ත. මොකක්ද පර්යන්ත කියලා කියන්නේ? පර්යන්ත කියලා කියන්නේ නවත්වීමේ පහසුකම්. ඒක අපිට එච්චර තේරෙන්නේ නැත්තේ දැන් මහා මාර්ගවල යනකොට අපිට යන වාහනේ ඕනි තැනක නවත්තන්න පුළුවන්. එතනත් ඉතින් පර්යන්ත හැටියට බස් නැවතුම් පොළවල් කියලා තියෙනවා. ඒ වුණාට ඉතින් බස් නවත්තන්නේ බස් නැවතුම් පොළේ විතර නෙවෙයිනේ. හැබැයි ගුවනින් යනකොට ගුවන් තොටුපළක් නැත්තම් කරන්න බෑනේ වැඩි. නැව් වලින් යනකොට වරායක් නැත්තම් බෑනේ. දුම්රිය යනකොට දුම්රිය නැවතුම් පළක් නැත්තම් බෑනේ. අන්න ඒවට කියන්නේ පර්යන්ත. එහෙනම් එතකොට ලේසිනේ මොකද්ද? ප්‍රවාහනය සඳහා අවශ්‍ය ප්‍රධාන මූලිකාංග 4 කියලා ඇහුවොත් මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. මොකද්ද ප්‍රධාන ප්‍රවාහනයේ ප්‍රධාන මූලිකාංග ටික මොනවද? මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. දැන් ඔයාගේ ඩියුට් එකේ අර හරස් 4 තියෙන කොටු ටිකේ උඩම තියෙන කොටු 4 ඔය 4 ලියාගන්න. උඩම තියෙන කොටු ටිකේ මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත කියලා හරස් 4 ලියන්න. හරිද? ඊළඟට ඉස්සලා ඔය 4 ලියන්න ප්‍රධාන කොටු 4. ඊළඟට මේ මාර්ගය කියලා ලියපු කොටුවේ පල්ලෙහාට ඉඩ දීලා තියෙනවනේ. ඒ පල්ලෙහාට තියලා තියෙන ඉඩ ටිකේ මාර්ග ටික ලියන්න. මහා මාර්ග. මහා මාර්ග, ජල මාර්ග, මහා මාර්ග, ජල මාර්ග, දුම්රිය මාර්ග, දුම්රිය මාර්ග, මහා මාර්ග, ජල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග. ගුවන් මාර්ග. හරිද? මාධ්‍ය කියලා ලියපු එකේ ඒ පාරවල් වල යන වාහන ලියන්න. ඒ පාරවල් වල යන්න පුළුවන් වාහන ලියන්න. දැන් ඔක්කොම මහා පාර යන ඒවා විතර ලියන්න එපා හැබැයි. මහා පාර යන ඒවායින් එකයි. ඒතකොට දුම්රිය මාර්ගයේ යනවා නම් දුම්රිය. ජල මාර්ග වල යනවා නම් නැව්. ඒ වගේ කීපයක් ලියන්න. අර ගුවන් යාන, ගුවන් යාන, දුම්රිය, ගුවන් යාන, නැව්, බස් ඒ ඔක්කොම යනවනේ. බලය කියන එකට ඉතින් වාහන වලට යොදා ගන්න බල ශක්තිය ලියන්නේ. මොනවද බල ශක්තිය හැටියට ලියන්නේ? ඉන්ධන. ඉන්ධන ඕනි. විදුලිය. අයි දැන් ඉලෙක්ට්‍රික් කාර් එහෙම යන කරන්ට් එක තියෙන්නේ බෑ ඒව හදාගන්න. බල්ලඟුරු. බල්ලඟුරු.
මිනිස් ශ්‍රමය හරිද? ඒ තමයි බලය. දැන් ඔයගොල්ලන්ට මම ස්ලයිඩ් එකෙත් දාලා තියෙනවා බලන්න. මාර්ග කිව්වහම දැන් ඔය වගේ මහා මාර්ගවල ගිය හැකි, දුම්රිය මාර්ගවල ගිය හැකි, ජල මාර්ගවල ගිය හැකි, ගුවන් මාර්ගවල ගිය හැකි. ඊට මාධ්‍ය කිව්වහම තව ඔය කේබල් මාර්ග වගේ ඒවාත් තියෙනවා දැන්. අපේ රටේ නැති වුණාට වෙන රටවල් වල කේබල් මාර්ග කියන එක හරහා ඔය කේබල් කාර් කියලා යනවා මම ඔය දාලා තියෙන්නේ. ජල මාර්ග කිව්වහම දැන් ඔය ඉන්ධන වගේ ඒවා. හරි. මාර්ගයේ මාධ්‍ය බලය පර්යන්ත නිලකට පර්යන්ත කියන එකේ ලියන්න බස් නැවතුම්පල දුම්රිය නැවතුම්පල බස් නැවතුම්පල දුම්රිය නැවතුම්පල වරාය ගුවන්තොටුපළ හරිද? හරි. ඊළඟට දැන් ඉතින් අපිට තියෙන ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රවාහන ක්‍රම ගැන කතා කරන්න ඉච්චරයි. ඔක හරි ලේසි. දැන් පළවෙනිම එක ගන්නකො මහා මාර්ග ප්‍රවාහනය. ඒ කියන්නේ මේ ගොඩ බිමින් කරන ප්‍රවාහනය ගත්තාම ඉතින් ඕවැ මතක තියාගන්න තරම් දෙයකට තියෙන්නේ ඒවා හිතලා ලියන්න පුළුවන් ගොඩක් ඒවා. අර එක එක ප්‍රවාහන ක්‍රම වලට සාපේක්ෂව අනිත් ඒවායේ තියෙන වාසි සහ අවාසි. ඔය ටික තමයි අහුවොත් අහන්නේ. මුලින්ම අහනවා දැන් ලංකාවේ මේ මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය ගත්තාම අපිට පේන්නේ කාර්යක්ෂමයි වගේද අකාර්යක්ෂමයි වගේද? අපිට පාරේ යනකොට තේරෙනවා අපේ රටේ මගී ප්‍රවාහනය විශේෂයෙන් මහා මාර්ග හරහා යන ප්‍රවාහනය එච්චම කාර්යක්ෂම නැහැ. අකාර්යක්ෂම. අන්න ඒවට හේතු ඉතින් ඒවත් පොඩ්ඩක් කියවුවාම මතක හිටිනවා. ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඉතින් පාඩම් කරලා මතක තියාගන්න තරම් දෙයක් නැහැ නේ. එකක් තමයි කළමනාකරන දුර්වලතා තියෙන මේක ගොඩක් වෙලාවට බලපාන්නේ ලංගම බස් වලට. මොකද රාජ්‍ය අංශේ ව්‍යාපාරනේ. ඒකෝට ඒකනේ ලංගම තාම පාඩු ලබනවා කියලා කියන්නේ. මොකද අපි ලංගම බස් වල නිකන් යන්නේ නැහැ නේ. CTP වල සල්ලි ගන්නවා. දැන් ප්‍රයිවට් බස් කාර්යවල එතකොට පාඩු ලබන්නේ නැහැ. ඇයි ලංගම විතරක් පාඩු ලබන්නේ? ලංගම පාඩු ලබන්න හේතුව තමයි කළමනාකරන දුර්වලතා. දැන් ලංගම කිව්වහම එක ඩිපෝක බස් කීයක් තියෙනවද කියලා බලන්නකෝ. දැන් පෞද්ගලික බස් වල බස් 4ක් 5ක් තියෙන මිනිස්සෙක් කවදාවත් පාඩුවල් ලබන්නේ නැහැ මේකේ. එහෙනම් ඇයි ලංගමට ලාභ ලබන්න බැරි? අපි ලංගම බස් වල නිකන් යන්නේ නැහැ. අනිත් එක ප්‍රයිවට් බස් තරම් නඩත්තුවක් කරන්නෙත් නැහැ ලංගම බස්. පේන්නේ නැද්ද? හොදලවන්නේ නැහැ ගෙනාපු දවස් ඉඳලා. මේ අස්ස දෙවෙනවා. මේ බෆල් හයි කරලා සින්දු දාගෙන එහෙම දඟලන්නෙත් නැහැ. කිසිම පිළිවෙයක් නැහැ. තෙල් ටික විතරයි. එතකොට ඒ වුණාට පාඩු. ඒ කියන්නේ කළමනාකරන දුර්වලතා. අනිත් එක තමයි මේ මගී ප්‍රවාහනයේදී ප්‍රධාන දේ තමයි ලංකාවේ මේ මාර්ග අබලන් වීම හා ප්‍රමාණවත් නොවීම. පාරවල් නෑනේ හරියකට බලන්නකෝ දැන් ප්‍රධාන පාරවල් ටික ගත්තත් අපේ රටේ දැන් කොළඹ පිටිය පාර ගත්තත් එහෙමයි. ලොකුම තැන් වලට යන පාරවල් නේ ඉතින්. ප්‍රධාන නගර අතර යන පාරවල්නේ. ඒ වුණාට පාරේ තැන් තැන් වල බලන්න එහෙන වලවල් තියෙනවා, ගැටි තියෙනවා, සමහර තැන් වල පාර එහෙන පටුයි වාහන දෙකක් මාරු වෙන්නේ තමාරුවෙන්. අන්න ඒක බලපානවා මගී ප්‍රවාහනයේ අකාර්යක්ෂම වෙන්නේ. අනිත් එක මාර්ග හරියාකාරව නඩත්තු නොවීම හා සංවර්ධනය නොවීම. දැන් ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන පාරවල් නැත්තේ නෑ පාරවල් තියෙනවා. හැබැයි හරියට නඩත්තු කරන්නේ. සමහර ප්‍රදේශවල තාම තියෙන්නේ අර සුද්දන්ගේ කාලේ හදපු පාරවල්. වලක් හැරුණොත් ඒක හරියට ටක් ගාලා හදන්නේ නැහැ. ඕක ලොකු වලක් වෙනකන් ඉන්නේ. ඊළඟට කොහේ හරි පැත්තක් කඩාගෙන ගියොත් වැස්සකටවත් ඕක හදන්නේ නැහැ. වැලි කොට්ට දදා ඔහේ තියෙන්නේ. ඔහෙම මේ කම්ප්ලේන් එනකොට තමයි ඕව හදන්නේ. එතකොට ප්‍රවාහනයේ අකාර්යක්ෂමයි. අනික උමම් මාර්ග හා ගුවන් පාලම් ආදී හරියට සංවර්ධනය වෙලා නැහැ.
ඔතන ගුවන් පාලම් කියලා කියන්නේ දැන් අර නුගේගොඩ එහෙම තියෙන වගේ ගුවන් පාලම් තමයි. ඊට අමතරව විශේෂයෙන් ওই ටවුන් වල තියෙනවා මිනිසුන්ට පාර හරහා යන්න ගුවන් පාලම් උඩින් දාලා පිටකොටු එහෙමද තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා තව නිර්මාණය වෙන්න ඕනේ. එතකොට ওই පාරවල් වල තදබදේ අඩු වෙනවා. උදේ පාන්දරට ස්කූල් ටයිම් එකට මිනිස්සු ඔෆිස් යන්නත් වෙනවා, ඉස්කෝලේ යන ළමයිත් එනවා. ටවුන් එකක් පහු කරන්න වාහනයක බලන්න බස් එකේ එහෙම යනකොට එන්න වෙලා යනවනේ. ඒ ප්‍රධාන හේතුව මිනිස්සු ඔක්කොම ටික පාරේ. ඉතින් කහ ඉලක් ගාව පයින් මිනිස්සු පරිණ ගණනක් ගානේ නවත්තන් ඉන්නවා. ඉස්කෝල ගාව අනිවාර්යෙන් උදේට අර ළමයිත් ඉන්නවා, රියනියාමක කියලා ට්‍රැෆික් මහත්තුරුත් ඉන්නවා. ඔන්න එතකොට පරක්කු වෙනවා. අර ගුවන් පාලම් තිබ්බනම් එතකොට මිනිස්සුන්ට ඒවෙන් පාර මාරු වෙන්න පුළුවන් වාහන වල නිදහස ගියේ. අනිත් එක ප්‍රමාණවත් තරම් පොදු වාහන නැති එක තමයි ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මගී ප්‍රවාහනය. අපේ රටේ ගත්තහම බලන්න නිකන් පාරේ මාර ට්‍රැෆික් එකනේ තියෙන්නේ. මාර්ග තදබදයක් තියෙනවනේ. ඔය තදබදේ ඇති වෙන්නේ බලන්න නිකන් අපි පැත්තකට වෙලා පාරේ බලන් හිටියොත්. වැඩිපුරම යන්නේ පෞද්ගලික වාහන. කාර්, ජීප්, වෑන්, බයික්, ත්‍රී වීල් ඔය ටිකනේ යන්නේ. ඔය හැම වාහනයකම වගේ බලන්න එක මිනිස්සයයි යන්නේ. දැන් මගේ වාහනේ මං ක්ලාස් එකට යනවා කියන්නේ මං විතරයි යන්නේ. ඉතින් ඒ වගේ තව කොච්චර වාහන ටිකක් එනවද කියන්නකො මහපාරට උදේට. ඉතින් ඕකට ප්‍රධාන හේතුව තමයි පොදු වාහන ප්‍රමාණවත් තරම් නැති එක. බස් තියනවා කිව්වට බස් තිබ්බට වැඩක් නැහැ. මිනිසුන්ට ඕන වෙලාවට බස් නැහැ. දියුණු රටවල් වල බස් තියනවා කියන්නේ මේ අපේ වගේ දෙකට එකක් ගියා දෙකමාරට අනිත් එක තුනට අනිත් එක එහෙම නෙමෙයි. බස් එක කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු වාඩි වුණාට පස්සේ සීට් ගන්නට ඒ බස් එක යනවා. ආයි මග පටවන්නේ නැහැ. ඊළඟ බස් එක ඊට පිටිපස්සෙන් යනවා. දැන් අපේ රටේ එහෙම නෑනේ. ෆුට්බෝඩ් එකේම ඉන්නවනේ 20ක් විතර. දැන් දිග ලේලන් බස් එකක යන්න පුළුවන් 52යි නම් 52 පටව ගත්තම බස් එක යන්න ඕනේ. ඉතින් අපේ බස් වල පටවන්නේ උදේ පාන්දරට ඒවා 52ද. ඉතින් එතකොට තමයි ඊළඟ බස් එකට ටයිම් එකක් ගැප් එකක් තියලා තියෙන්නේ. ඒ අර ලංකාවේ ඒක සේවාවක් සපයනවට වඩා බිස්නස් එකක් විදිහට යන්නේ වැඩි. බිස්නස් එකක් වුණත් ඉතින් බස් එකක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන වාහනවල හිටගෙන යන්නේ නැහනේ. ලංකාවේ බස් වල විතරක් ඇයි හිටගෙන යන්නේ? ලංකාවේ ඉන්දියාවේ කෝච්චි වල ඒ හිටගෙන යනවා කියලා කියන්නේ ඉතින් ඒ ප්‍රමාණවත් තරම් නැති හින්දා. දැන් වෑන් වල කාර් වල එහෙම එහෙනම් හිටගෙනත් එක්ක ඉඳ තියෙන විදිහට පටවන්න එපා. ඒ වගේ තමයි බස් එකක්. ඒ කියන්නේ බස් එකට සීට් හයි කරලා එන්න. නැත්නම් සීට් ටික ගලවලා මොකක් හරි එළලා තියන්න බැරිය පුළුවන් විදිහට වාඩි වෙලා යන්න කියලා. එහෙම නෑනේ බස් එකට සීට් එන්නේ ඒකනේ. ඒ සීට් ගන්නට වාඩි වෙන්න. බස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පත්තරයක් බලාගෙන ප්ලේන් ටිකක් බීලා ඒ වගේ නිකන් මොනවා හරි කකා එහෙම යන්න පුළුවන් වාහනයක් වෙන්න. අපේ රටේ බස් වල ප්ලේන් ටිකක් බොන්න පත්තරයක් බලන්න තියා ඇඟේ කෑලි ටික තියෙනවද කියලා බලන්න එපා බහැපු ගමන්ටක් ගාලා. ඒවත් තියෙනවද කියලා සුවර. පටවන පැටවිල්ල. යන්නේ ඒකින්ද තමයි මගී ප්‍රවාහනේ අකාර්යක්ෂම. අනිත් එක තමයි ප්‍රවාහන සේවා අතර ඒකාබද්ධතාවයක් නැහැ. දැන් CTB එකක් කරනොත් එහෙම මේ මිනිස්සු ටික දාන්න ආයෙ CTB එකක් එනකම් ඉන්නවා. ප්‍රයිවට් එකේ නැගුත් උන් ආයෙ සල්ලි ගන්න. එහෙමද? අනික සේවක සංඛ්‍යාව අධික වීම. ඕකත් ළඟම තියෙන ප්‍රශ්නයක්. දැන් මම කිව්වේ ඒකනේ. දැන් ප්‍රයිවට් බස් මේ ගොඩක් තියෙන මිනිහෙක් කවදාවත් පාඩු ලබන්නේ නැහැ. හැබැයි ලංකාවේ හැම ඩිපෝවම පාඩු. ඒ පාඩු වෙන්න හේතුව තමයි බස් ගන්නට වඩා ඉන්නව සේවකයෝ. දැන් ප්‍රයිවට් බස් එකක් මට තියෙනවා නම් ඩ්‍රයිවර් කෙනෙක් වැඩට ගන්නව කොන්දොස්තර කෙනෙක් ගන්නව එච්චරයි. දැන් ළඟම වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි. එක බස් එකකට සේවකයෝ 4 ගානේ වගේ වැටෙන සේවකයෝ ඉන්නවා ගණන් කරලා බැලුවා. බස් එකට ඕඩි දෙන්නයිනේ. ඉතින් එක බස් එකෙන් 5කට විතර පඩි ගෙවන්න වෙනවා. ඔක්කොටම පඩි ගෙවන්න එපා. එතකොට පාඩු. ඇයි ඉතින් සේවකයෝ අතිරික්තයක් වෙලා තියෙන්නේ? එතකොට සේවකයෝ බඳව ගන්නකොට දැක්කේ නැද්ද සේවකයෝ ඉන්නවා කියලා? නෑ දැක්කා. දේශපාලනමය හේතු වශයෙන් බඳව ගැනීම, දේශපාලන බඳව ගැනීම තිබ්බනේ. තියෙනවනේ. අතීතයේ ඔක ගොඩක්ම තිබ්බා. ඡන්දකාරයට മന്ത്രി කෙනෙක්ට කඩේ ගියාම යන්තම් හරි ගමේ ඉන්නවා නම් ඕ ලෙවල් හරි පාස් වෙච්ච එකේ ඉස්සර තිබ්බ ට්‍රෙන්ඩ් එක තමයි ගමේ മന്ത്രിට වැඩ කරන්න ඕන. දිනන മന്ത്രി කෙනෙක් බලලා වැඩ කරන්න ඕන. ඒ මොකද ජොබ් එකක් ගන්න. එහෙම කාලකන්ණි කාලයක් තිබ්බනේ ලංකාවේ. ඒ මොකද අනිත් එක රජේ රැකියාන ඉස්සර මිනිස්සු හෙව්වෙත්. දැන් නම් മന്ത്രിලා පස්සේ යන්නේ නැහැ ජොබ් ගහගෙන දැන් ඉන්නේ උන් ඉතින් යන්තම් තමන්ගේ සුසුකම් වල හැටියට රජයේ ජොබ් බල බල ඉන්නේ නැහැ. දැන් ඉස්සර මිනිස්සුන්ට මාර මේනියාවක් තිබ්බනේ ආණ්ඩුවේ රස්සාවල් කරන්න කියලා. රජයේ රැකියාවක් කරන්න කියලා. ඉතින් එතකොට ඒ කාලේ තිබ්බ ට්‍රෙන්ඩ් එක තමයි ඇමතිතුමා පස්සේ മന്ത്രിතුමා පස්සේ යනවා පෝස්ටර් ගන්නයි කැන්වසින් යන්නයි. දැන් දිනුවට පස්සේ ඊළඟට ඔය කියන කට්ටියකින් කී දෙනෙක්ට හරි රස්සාවල් දෙන්න එපා.
නැත්නම් ඊළඟ පාර කැන්වස් කියන්නේ නැති වෙනවනේ. අර පස්සෙන් යන හැම එකකටම රස්සාවල් නම් දෙන්නේ නැහැ. ඒවා ටිකකට හරි දෙන්න වෙනවා. ඒතකොට ඊළඟ පාර හරි එතකොට අරුන්ට ගිය පාර දුන්න මේ පාරවත් අපිට හම්බෙයි කියලා ඊළඟ පාරත් වැඩ කරනවා. ඉතින් එතකොට වෙන්නේ අරවට සේවකයෝ දානවා. දැන් ප්‍රවාහන ඇමතිකම හම්බෙච්ච ගමන් කෙලින්ම කරන්නේ CTB එකට කට්ටිය ගන්න. අර රස්සාවල් ඉල්ලගෙන පස්සෙන් ආපෙවුන් අරන් දානවා ඒකට. බලනවරුන්ට කරන්න වැඩක් නැහැ. බස් නැහැ. සේවකයෝ වැඩි. ඒක මේ අකාර්යක්ෂම වෙන්න හේතුවක්. අනිත් එක නැවතුම් පොළවල් නවීකරණය වෙලා නැහැ. ලංකාවේ මහා මාර්ග ප්‍රවාහනය බලන්නකො බස් වෝල්ට් කිව්වහම බස් නැවතුම් පොළවල් කිව්වහම නිකන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට බස් එකක් යනකන් නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වයේ බස් ස්ටෑන්ඩ් නැහැනේ. දැන් අර ප්‍රධාන බස් නැවතුම් පොළවල් ගත්තත් එහෙමයි. ජරා කරලා ඒවා ගන්න දෙයක් නැහැ. තෙමෙනවා. දැන් පාරවල් වල මග තියෙන පොඩි බස් වල තියෙන ඒවත් එහෙමනේ. ඒවා එක්ක බල්ලෝ läගලා. සමහර ඒවා හරක් läගලා. සමහර ඒවා හිඟන්නෝ ඉන්නවා පදිංචි වෙලා බස් වලට. හිඟන ආච්චිලා එහෙම ඉන්නවා හිටපු ගමන් ඒ වාසේ උයාගෙනත් කන. පැදුරු වෙලාගෙන නිදාගෙන ඉතින් මිනිස්සෙක්ට බෑ නිකන් පිළිසිදුව බස් එකක් යනකන් එතන වාඩි වෙලා එහෙම අර බංකුවල එහෙම වාඩි වෙන්න බෑ කීයටවත්. කුරුල්ලෝ ජරා කරලා බල්ලෝ ජරා කරලා පූසෝ läගලා හරක් läගලා එහෙමනේ. අනේ ඒකත් ඉතින් ලොකු හේතුවක් අකාර්යක්ෂම වෙන්න. බස් වෝල්ට් එකක් කිව්වහම දැන් ওই දියුණු රටවල් වල එහෙම ටීවී පවා දාලා තියෙන්නේ බස් වෝල්ට් එකේ. ලස්සන ආසන තියෙනවා වාඩි වෙලා ඉන්න. අර එක එක යන්ත්‍ර හයි කරලා තියෙනවා Tamanට ඕනේ දේවල් සල්ලි දාලා ගන්න. අර ඩිජිටල් තිර තියෙනවා. ඊළඟට බස් එකේ ඉන්නේ මේ අහවල් වෙලාවට කියලා ඒවා වැටෙනවා. ලංකාවේ මොනවාද? ලංකාවේ මෙලෝ හතරක් නැහැ. හරි. ඒව නම් ඉතින් දැන් ඕවා එකපාරක් දෙපාරක් කියුවට පස්සේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. තේරෙනවනේ. දැන් එහෙනම් මට කියන්න ඕගොල්ලෝ හිතලා අනිත් ප්‍රවාහන ක්‍රමත් එක්ක බැලුවාම ඒ කියන්නේ දුම්රියයි ගුවන් ප්‍රවාහනයයි ජල ප්‍රවාහනයයි එක්ක වගේ බැලුවම මහා මාර්ගවල යන එකේ තියෙන වාසි මොනවාද? කීපයක් කියන්න බලන්න. දැන් ඔය 27 ළමයි උත්තර දෙනවනේ අහුවම. හිතලා කියන්නේ කෝච්චිය යනවට වඩා, ට්‍රේන් එකේ යනවට වඩා, නැව්වල යනවට වඩා මහපාරේ වාහනවල මහපාරේ ගමන් බිමන් යනකොට තියෙන වාසිය. අරවට සාපේක්ෂව හිතන්න එතකොට කිව්වේ. නුවන් අරෝස කියන්න බලන්න එක. ඔය මේ BS නෙවෙයි මේවා. මේ සාමාන්‍ය පිළිගැනීමකින් අහුවක් කියනවනේ. කෝච්චිය යනවට වඩා නැව්වල යනවට වඩා ට්‍රේන් එකේ යනවට වඩා පාරේ යනකොට තියෙන වාසිය, මහ පාරේ යනකොට තියෙන වාසිය අරවත් එක්ක බැලුවම. රවීස ජයතිලක කියන්නේ නේද? තේරෙන විදිහට කියන්න හදලා ලියමු. ලිඛිත භාෂාවෙන් කියන්න ඕනේ නැහැ. වියදම අඩුවීම. අරුණා මුදේ. වියදම අඩුවීම. වියදම අඩුවීමද? ඔව්. ඒක ගන්න අමාරුයි. මොකද වියදම අඩුවීම කියන කතන්දරේ අනිත් ඒවත් එක්ක බැලුවාම ජල මාර්ගවල තමයි ගොඩක් අඩුයි කියන්නේ. වෙන එකක් කියන්නේ. ඈ? ගොඩ බිමින් යන එකේ වාසි. ඔය තව කවුද? ටියාරා දිනුති. කියන්න බලන්න ටිකක්. ඒවා ලේසිනේ. නිකන් හිතලා බලන්නකො අනිත් ඒවා යනවට වඩා මහා පාර යනකොට තියෙන වාසි. ඕනෑම ප්‍රවාහන මාර්ගයක් භාවිතා කළ හැකි වීම. ඔව් අන්න ඒ කියන්නේ මාධ්‍යයන් ඒ කියන්නේ එක එක අවශ්‍යතාවයට ගැලපෙන විදිහට විවිධ මාධ්‍යයන් භාවිත කරන්න පුළුවන් එක මේකේ තියෙන වාසිය. ඒ කියන්නේ දැන් තෙල් ගෙනියන්න බවුසර්. දැව වගේ දේවල් ගෙනියන්න ලෝරි, ලෙඩෙක් ගෙනියන්න ඇම්බියුලන්ස්. පොඩි අතුරු පාරවල් යන බයික් එකක්. දෙන්නේ තුන් දෙනෙක් යනවා නම් ට්‍රී වීල් එකක්. ඒ වගේ විවිධ ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කළ හැකි වීම එහෙම නැත්නම් අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මාධ්‍ය තෝරාගත හැකි වීම මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන ලොකු වාසියක්. ආලියන් එහෙනම් ඒක පළවෙනි එක. අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ප්‍රවාහන මාධ්‍ය තෝරාගත හැකි වීම.
අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ප්‍රවාහන මාධ්‍ය තෝරාගත හැකි වීම. හරිද? අනිත් එක තමයි ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. දැන් අපිට ඕනි වෙලාවට යන්න බෑනේ දුම්රියේ ප්ලේන් එකේ ඕන නැවේ. දැන් මහා පාරේ යනකොට අපිට ඕනි වෙලාවක ගිය හැකිනේ. ඉතින් පාරේ මහා පාරේ මේ බස් එකේ යන්නේ නැතත් අපේ වාහනයක යනවා කියන්නේ ඉතින් මහා මාර්ග ප්‍රවාහනේ. අර බෑ එහෙම බෑනේ. එහෙනම් ඊළඟට කියන්න ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. තව අනිත් එක ලොකුම වාසියක් තියෙනවා අනිත් එකකින්වත් ගන්න බැරි මේකේ විතරක් තියෙන වාසියක් මොකද්ද? ඈ ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොවීම. ඒ කියන්නේ පුතේ ඕක ඕනනම් අපිට කිව්ව හැකි ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම කියලා කියන්න පුළුවන්. අර යන්න තියෙන අන්තිම කෙළවරට යනකම් අපිට ගිය හැකිනේ මේකේ. දැන් ප්ලේන් එකේ යන්න නම් අපි ගුවන්තොටුපළට වෙන එකක යන්න වෙනවා. නැව්වල ප්‍රවාහන කටයුතු කරන්න වරායට යනකම් වෙන මොකක හරි යන්න වෙනවා. කෝච්චිය ගියත් ඉතින් කෝච්චිය නවත්තන තැනට යන්න එපා. ගොඩබිම් ප්‍රවාහනයේදී අපිට පටන් ගන්න තැන ඉඳලා අපිට ඕනි තැනට යනකම් ගොඩබිම හරහා ගියේ. අන්න ඒක ලියන්න ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම. ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම. එහෙම නැත්නම් ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොවීම කිව්වත් හරි. ගමනාන්තය දක්වා යොදාගත හැකි වීම කිව්වත් හරි. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොවීම කිව්වත් හරි. තව අනිත් එක තමයි පෞද්ගලික වාහන භාවිතා කළ හැකි වීම. පෞද්ගලික වාහන භාවිතා කළ හැකි වීම. දැන් වෙන කිසිම එකක අපේම කියලා පෞද්ගලික ඒවා පාවිච්චි කරන්න තියෙන එකට අඩුයිනේ. ගොඩබිම් ප්‍රවාහනයේදී පෞද්ගලික වාහන භාවිත කළ හැකි වීම කියන එක කියන්නේ. පෞද්ගලික වාහන භාවිත කළ හැකි වීම. තව තමන් ගනි. ඒක ඉවරයි නේද? විත්ත ප්‍රවාහන පිරිවෙන තව එකක් ලියමු සුලභ වීම. සුලභ වීම. සුලභ වීම. සුලභයි කියන්නේ ඉතින් දැන් එක බස් එකක් කරනොත් තව එක ගිය හැකිනේ. ඕනි තරම් තියෙනවනේ එකම දේ. දැන් නැව්වල එහෙම එකක් මොකක් කරනොත් ඊළඟ නැවේ යන්න ප්ලේන් එකක් මොකක් කරනොත් ඊළඟ ප්ලේන් එකේ යන්න එහෙම බෑනේ. අන්න ඒකත් මහා මාර්ගිකයේ තියෙන වාසියක් සුලභයි. එහෙනම් දැන් හිතලා කියන්නකෝ අවාසි මොනවාද? දුම්රිය ප්‍රවාහනයත් එක්ක බැලුවාම ගුවන් එකත් එක්ක ජල මාර්ගත් එක්ක බැලුවාම මහා මාර්ගවල ප්‍රවාහන කටයුතු කරන එකේ අවාසිත් කීපයක් තියෙනවා. මොනවාද අවාසි හැටියට ගන්න? ඒකේ තියෙන අවාසි අනිත් ඒවා නැති ගොඩබිම් ප්‍රවාහනයේ තියෙන ප්‍රධාන අවාසියක් කියන්නේ දැන් ඔයගොල්ලෝ පහපාරේ යන්නේකොට තේරෙනවනේ ඒක. ඈ එකක් තමයි මාර්ග තදබදය වැඩි වීම. ට්‍රැෆික් එක කියන එක ගොඩක්ම තියෙන්නේ මහා මාර්ග ප්‍රවාහනේ අනිත් ඒවා ඉතින් ගොඩක්ම නෙමෙයි නෑනේ. මාර්ග තදබදය වැඩි වීම. මාර්ග තදබදය. නඩත්තු පිරිවෙය කියන එකත් හරි. ඒක කියන මාර්ග නඩත්තු කළ යුතු වීම. මාර්ග නඩත්තු පාරවල් හදනවා කියන එක කරන්න වෙන්නේ හැම වෙලේම ගොඩබිම් ප්‍රවාහනයේනේ. දැන් මුහුදේ නැව් මාර්ග හදනවා කියලා එකක් කරන්නේ නැහැනේ. ගුවන් මාර්ග හදනවා කියලා නෑ. රේල් පාරවල් වල කැඩෙන්නේ නැහැනේ. සුද්ධ හදපුවා තාම තියෙන්නේ. දැන් මහ පාරවල් වල තමයි කොයි වෙලේත් මහ මාර්ග නඩත්තු කරන්නේ. අන්න ඒක අවාසියක්. මාර්ග නඩත්තු කළ යුතු වීම. අනිත් එක තමයි අපිට පේන්නම තියෙන දෙයක් තමයි ගොඩබිම් ප්‍රවාහනයේදී එහෙම නැත්නම් මහා මාර්ග ප්‍රවාහනයේදී අනතුරු වැඩි වීම. හැමදාම අනිවාර්යෙන් ඇක්සිඩන්ට් කීපයක් තියෙනවානේ දැන් නිවුස් වල උනත් පෙන්නන්නේ. දැන් Facebook වල එහෙම එනවා. දවසට එන ගොඩක් මැරෙනවානේ ලංකාවේ ඇක්සිඩන්ට් වලින්.
මාර්ග අනතුරු වැඩිවීම. මාර්ග අනතුරු වැඩිවීම. ඉතින් ඔය පාඩම් කරන්න දෙයක් නැහැ කියලා මං කිව්වේ ඒකයි. ඉතින් ළමෙක්ට හිතලා වුණත් ඔය ලිව්ව හැකිනේ. මාර්ග අනතුරු වැඩි, තදබදය වැඩි, මාර්ග නඩත්තු කරන්න වෙනවා. ධාරිතාවය අඩුවීම. ධාරිතාවය අඩුවීම දැන් කෝච්චිය යනවා තරම් ප්ලේන් එකේ යනවා තරම් නැව්වල ගිනියනවා තරම් ගොඩබිමින් ගිනියන්න බෑනේ ටිකනේ පුළුවන්. ධාරිතාවය අඩුවීම. ධාරිතාවය අඩුවීම. හරිද? හරි. ඊළඟට එහෙනම් එන්න එහා පැත්තේ තියෙනවා දැන් ඔන්න මහා මාර්ග ප්‍රවාහනය හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මාර්ගස්ත මගී ප්‍රවාහනයේ කැපී පෙනෙන සංවර්ධනය. ඔන්න ඕවනම් පුතේ එච්චර බලන්න ඕනේ නැහැ. මොකද දැන් අපිට මෑත කාලේ එහෙම මොකක්වත් කැපී පෙනෙන සංවර්ධනයක් පේන්නත් නැහැ. අනිත් එක දැන් ওই ලංකාවේ තියෙන කතන්දර මිනිසුන්ගේ කරක හැටියට කොහොමද දැන් අපි හිතමුකෝ දැන් මහින්ද රාජපක්ෂ හදපු හයිවේ එහෙම තියෙනවනේ දැන් කැපී පෙනෙන සංවර්ධනයන් කියලා ඕන්න. අධිවේගී මාර්ග ඉදි කිරීම, ගුවන් පාලම් ඉදි කිරීම, A9 මාර්ගයේ විවෘත කිරීම ඉස්සර නම් අපි ලිව්වා. හැබැයි ඉතින් දැන් තියෙන ආණ්ඩුවෙන් ඕ වගේ ඒවා ලියන්න වෙන විදියට ප්‍රශ්න අහන්නේ නැහැ. ලංකාවේ යන්නේ එහෙම. දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙන කාලේ ඔය මත්තල ගුවන්තොට පොලේ නම ලියන්න ආවා. හම්බන්තොට වරායේ නම ලියන්න ආවා. ඒවත් අපේ රටේ දේශපාලනීකරණයනේ තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් කීයටවත් අහන්නේ නැහැ කලින් ආණ්ඩුව වලින් කරපුවා ලියන්න වෙන ආකාරයට ප්‍රශ්න. මේගොල්ලෝ මොනවා හරි කැපී පෙනෙන සංවර්ධනයන් මොනවා හරි කරොත් අන්න ඒව මතක තියාගන්න. ඉතින් විභාගයට යන්නේ දැම්ම නෙමෙයිනේ. දැන් මේගොල්ලොත් මං හිතන්නේ මාධිවේගී මාර්ග මොනවා හරි හදන්න මුල්ගල තිබ්බා කියලා කිව්වා. ඉතින් ඒව හදලා ඕපන් කරොත් හරි ඒව හැදුවොත් අන්න අපිට ලිව්ව හැකි ඒ වගේ ඒවා. හරිද? ඒ හින්දා ඒ ටික එච්චර බලන්න ඕනේ නැහැ. ඔයා එන්නේ එහෙම දුම්රිය මාර්ග ප්‍රවාහණයට එතකොට දුම්රිය මාර්ග ප්‍රවාහණයට එන්නකො දැන් දුම්රිය ගත්තාමත් ලංකාවේ ටිකක් අකාර්යක්ෂමයි ටිකක් නෙමෙයි හොඳටම වගේ. ඒකටත් හේතු දීලා තියෙනවා. අකාර්යක්ෂම වෙන්න හේතු ඉතින් ලංකාවේ මොනවා සම්බන්ධයෙන් ඇහුවා කිව්ව හැකිනේ. කළමනාකරන දුර්වලතා ලොකුවටම තියෙනවා දුම්රිය. මොකද ඕක රාජ්‍ය දෙපාර්තමේන්තුවනේ. අනික නඩත්තුව දුර්වලයි. නඩත්තුව කියන්නේ රේල් පාරවල් එහෙම සුද්දන්ගේ කාලේ හදපුව තමයි තාම තියෙන්නේ. අර වැඩ කරන්නේ නැති දුම්රිය ටිකවත් තාම බැරි වුණානේ ලංකාවේ මෙච්චර ආණ්ඩු තිබිලිවර වෙලා ඒ ලංකාව පුරා මේ රේල් පාරවල් ටික හදලා දුම්රිය ප්‍රවාහනයට යොමු කරන්නත් බෑ. අනික දුම්රිය මාර්ග සංවර්ධනය වෙන්නේ නැහැ කියන කිව්වේ දැන්. වෘත්තීය සමිති ගැටලු වගේ ඒවා. ඒකෙත් පුතේ මෑත කාලයේ නැති පියවර කියන එක ඉච්චර බලන්න එපා. ඉතින් අර කතාවම තමයි. දුම්රිය සංවර්ධනයේට මෑත කාලයේ ගත්තා කියලා ඉතින් තාම මුකුත් තරක් නැහැනේ අපිට පේන්නේ. ඒ වගේ ගත්තොත් අපි ඒවා ලියන්න පුළුවන්. මේකෙත් එතකොට ඕනි වෙන්නේ වාසිය වාසි ටික තමයි සාපේක්ෂව. වාසිය වාසි ටික තමයි ඕනි වෙන්නේ. ඒක මොනවාද වාසිය හැටියට ගන්න? කියන වෙන මහා මාර්ග වලට වඩා මේ දුම්රිය මාර්ග වල මහා මාර්ග කියන එකත් එක්ක සංසන්දනය කරලා ගත්තොත් හිතුව හැකියි. කෝච්චි වල යන එකේ තියෙන වාසියම් මොකද්ද මහා පාර යනවට වඩා? ඒක එකපාර ගොඩක් ගිනිච්ච හැකිනේ. එහෙනම් ලියන ධාරිතාවය අතින් ඉහළ වී. ධාරිතාවය අතින් ඉහළ වී. ඒක පේන්නම තියෙන වාසියක් නේ. ධාරිතාවය අතින් ඉහළ වීම. තව මාර්ග තදබලය අඩු වීම. තදබලයකුත් නැහැනේ කෝච්චි වල ට්‍රැෆික් එකක් නැහැනේ. මාර්ග තදබලය අඩු වීම.
පදපදයක් නැහැ. අනිත් එක අවශ්‍යතාවයට ගැළපෙන පරිදි දුම්රිය මැදිරි තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයට ගැළපෙන පරිදි දුම්රිය මැදිරි තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි දුම්රිය මැදිරි තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයට ගැළපෙන පරිදි දුම්රිය මැදිරි තෝරාගත හැකි වීම. ඒවත් තියෙනවා නරඹුම් මැදිරි, නිදල මැදිරි ඒ වගේ තියෙනවා. තව එකක් කියන්න ඔච්චියනකොට තියෙන තව වාසිය අනතුරු අඩු වීම. අනතුරු වෙන්නේ නැත්තේ නෑ. හැබැයි අනතුරු වෙනවා අඩුයි. දැන් මහ පාරේ තරම් අනතුරු වෙන්නේ නැහැ කොහොමද කිව්වොත්? අනතුරු අඩු වීම. අනතුරු අඩු වීම. එහෙම ගන්න එහෙනම් දුම්රියගේ තියෙන අවාසි දුම්රිය මාර්ගවල යන එකේ තියෙන අවාසිය හැටියට මොනවද දාන්නේ? අවාසිය හැටියට අපිට ගත්ත හැකි කෝච්චිය යනකොට තියෙන අවාසියක් හැටියට දිවයින පුරා ව්‍යාප්ත වී නොතිබීම. දිවයින පුරා ව්‍යාප්ත වී නොතිබීම. දැන් ලංකාවේ හැමතැනම නැති එක අවාසියක් නේ. අනිත් එක තමයි අවශ්‍ය වේලාවට යොදාගත නොහැකි වීම. කියන්නේ අපිට ඕන වෙලාවට යන්න බෑනේ කෝච්චියේ එක අවාසියක්. අවශ්‍ය වේලාවට යොදාගත නොහැකි වීම. අවශ්‍ය වේලාවට යොදාගත නොහැකි වීම එකත් අවාසියක් හැටියට ගත්ත හැකියි. තව දුම්රිය යනකොට තියෙන අවාසිය අනතුරක් සිදු වූ හානිය බරපතල වීම. 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 හරිද? හරිනේ? ඒකත් හරි. ඊළඟට ඇත්තේ මොකද්ද? ජල ප්‍රවාහය. ඔව්. දුම්රියකින් පස්සේ අපි එනවා ගෙලින්ම ජල ප්‍රවාහණය. ජල ප්‍රවාහණය කියන්නේ පුතේ නැව් මගින් එහෙම යන එක ඔය ටිකනේ. නාවික ප්‍රවාහණයනේ. ඒකෙත් ඉතින් මෑත කාලීන සංවර්ධනයෙන් බලන්න ඕනේ නැහැ. මම අර කලින් කියපු කතාවම තමයි හැම එකේම. මෑත කාලේ එහෙම නැව් අලුතෙන් ගෙනල්ලා මොකක් අරම්මනම් එහෙම මොකුත් නැහනේ. ඒකෙත් ඉතින් වාසිය වාසි. එහෙනම් කියන්නකො මහ පාර යනවට වඩා දුම්රිය මාර්ගවල යනවට වඩා ප්ලේන් වල යනවටත් වඩා මේ නැව් වල යනකොට තියෙන වාසියක් මොනවද ගන්නේ අපි? ජල මාර්ග හරහා තියෙන ප්‍රධාන වාසි මොනවද? මේකේ තියෙන ලොකුම වාසිය තමයි
ධාරිතාවය අතින් ගත්තොත් එහෙම ඉහළම ධාරිතාවයක් සහිත ප්‍රවාහනය තමයි ජල ප්‍රවාහනය. එහෙනම් ලියන්න ධාරිතාවය අතින් ඉහළම ප්‍රවාහනය වීම. ඒ කියන්නේ එකපාර ගොඩාක්ම ගෙනියන්න පුළුවන් වෙන්නේ ජල මාර්ග හරහානේ. ධාරිතාවය අතින් ඉහළම ප්‍රවාහනයක් වීම. ධාරිතාවය අතින් ඉහළම ප්‍රවාහනයක් වීම. අනිත් එක බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. ඒ කියන්නේ ගොඩක්ම බර දේවල් බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කරන්න හොඳම ප්‍රවාහනය තමයි ජල ප්‍රවාහනය. ඔය අනම්මනම් ඉතින් ගොඩ බිමින් යන වාහන වුණත් ගේන්නේ නැවේනේ. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. අනිත් එක ඒකෙත් ලියන්න අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. එය තියෙනවනේ යුද්ධ කටයුතු වලට වෙනම යාත්‍රා පොඩි ඒවට වෙනම ටෝලර් කියලා නම් මනක් තියෙනවා. හරි. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි යාත්‍රා තෝරාගත හැකි වීම. අනිත් එක තමයි විදේශ වෙළඳාමේදී අත්‍යවශ්‍ය සාධකයක් වීම. විදේශ වෙළඳාමේදී අත්‍යවශ්‍ය සාධකයක් වීම. විදේශ වෙළඳාමේදී අත්‍යවශ්‍ය සාධකයක් වීම. විදේශ වෙළඳාමේදී අනිවාර්යෙන්ම ඕනි කරන දෙයක් තමයි නැව් මාර්ග. ඒකෙත් අවාසි මොනවාද එතකොට අපි ගන්නෙ? නැව් වලින් ප්‍රවාහන කටයුතු කරනකොට තියෙන අවාසි හැටියට මොනවද දාන්නේ? එතන එකක් තමයි ඉක්මනින් නරක වෙන දේවල් ගෙනියන්න මේක එච්චර සුදුසු නෑ. මොකද මේකෙදි පරක්කු වෙනවා වැඩි. දැන් නැව් කිව්වහම සති ගණන් මාස ගණන් මුහුද යාත්‍රා කරනවනේ. අර දැන් ගොඩබිම තරම්වත් එහෙම හයියෙන් යන්න බෑනේ. ඒතකොට විශේෂයෙන් ඔය ඉක්මනට නරක වෙන දේවල් පළතුරු වගේ දේවල් ඒ වගේ ඒවා ප්‍රවාහණයට අනුතරමේ මගී ප්‍රවාහණයටත් මේ නැව් කියන එක එච්චර යෝග්‍ය නෑනේ. ජාත්‍යන්තර ගමන් වලදී නැව් යොදාගන්නේ අඩු වෙන්නේ මගී ප්‍රවාහණයට. අන්න ඒක අවාසියක්. يعني ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහණයට යෝග්‍ය නොවීම. 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 අනිත් එක තමයි ඕනෑම තැනකට ප්‍රවාහණය කළ නොහැකි වීම. මේ මුහුදක් තියෙන ඒවට විතරනේ යන්න පුළුවන්. ඕනෑම තැනකට ප්‍රවාහණය කළ නොහැකි වීම. ඕන රටකට යන්න බෑ. අනිත් එක ලංකාවේ වුණත් අභ්‍යන්තර වශයෙන් ජල ප්‍රවාහනයක් ක්‍රියාත්මක වෙන වතුර තියෙන්න බෑ ඉතින් යන්න. ඒක අවාසියක් ජල ප්‍රවාහනය. අනිත් එක අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වීම. අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වීම. අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වීම.
අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වේ. ඒ කියන්නේ නැවක් එහෙම ඉතින් මූදුපත් වුණා ගිඩාපැත්ත කියලා කියන්නේ ඉතින් හානිය දරන්න බැරි තරම් ලොකුයි. අන්නේ අවාසිය තියෙනවා. එයාට කාල ප්‍රමාදය. පරක්කු වෙන එක. කාල ප්‍රමාදය. ජල ප්‍රවාහනයේ ප්‍රධාන අවාසියක් ඒක. කාල ප්‍රමාදය. දැන් අනිත් එක දැන් මේ ඔයගොල්ලන්ට මේ 2027 ක්ලාස් එකනේ මේ යන්නේ. එතකොට දැන් අපි මේක ඔන්ලයින් එකේ මේ රක්ෂණයේ පාඩමේ ඉඳලා වගේනේ මැදින්නේ පටන් ගත්තේ මුල ඉඳන් අපි කරන් ආවේ නෑනේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕන නම් දැන් අර රිවිෂන් ළමයින්ට මම කරනවා මේ 26 රිවිෂන් ළමයින්ට අදමයි තියෙන්නේ 4:00මාර 6:00මාර නෙමෙයි 6:00මාර 8:00මාර 12 වසරේ පාඩම් ඔක්කොම දාලා එක ටියුට් එකක් කරනවා. කියන්නේ 12 වසරේ හැම පාඩමකම ඕගොල්ලන්ට උගන්වන්න කියලා තියෙන ප්‍රධාන මාතෘකා ටික දාලා එක ටියුට් එකක් තියෙනවා. අන්න ඒක සාකච්ඡා කරනවා. එතකොට අර එහෙම මෙහෙම පාඩම් වල යම් යම් පොයින්ට් මිස් වෙලා තියෙනවා නම් ඒකෙන් ළමයින්ට හදාගන්න පුළුවන්. ඕගොල්ලන්ටත් ඒක කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් දැන් අගෝස්තු මාසයේ වෙද්දී අනිවාර්යෙන් අපි කල්පනාකරණය පාඩම පටන් ගන්නවා. ඉතින් ඒ වුණොත් ඕගොල්ලෝ ඕනනම් ඒකේ ටියුට් එක මට කියලා ගෙන්නව ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් ඊට පස්සේ අර ළමයින්ගේ රෙකෝඩින් එක බලන්න හරි ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හරි එහෙමත් පුළුවන්. මොකද සමහර ළමයි ඉන්නවා 2027 අර පාඩම නැහැ මේ පාඩම නැහැ අනම්මනම් එහෙම මිස් වෙච්ච ළමයි ඉන්නවා. ඇයි ඔය පස්සේ ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ළමයි පන්ති මාරු කරන්න අරක මේක ගිහිල්ලා සමහර පාඩම් නැතිව වෙලා ගිහිල්ලා තියෙනවා මේ අහවල් පාඩම මට ඇත්තෙම නැහැ. එහෙම තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒ ලයිව් ක්ලාස් එකට හරි අරවට අරගොල්ලන්ට කරන එකේ රෙකෝඩින් එක හරි එහෙම දෙන්න. එතකොට ඒකේ ඕනනම් ටියුට් එකත් ඕගොල්ලන්ට මට පුළුවන් එවන්න. හරි? PDF හරි එහෙම නැත්නම් ඉතින් තැපැල් ගාස්තුව ගෙවල ගන්න එවන්න පුළුවන්. මොකද ඒක ලොකු ටියුට් එකක්. සාමාන්‍යයෙන් රුපියල් 300ක්වත් යනවා ඒක පෝස්ට් කරන්න. PDF එකේ වල ඕගොල්ලන් print out එකක් දාගන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. නැත්නම් ඉතින් courier කරලා එවන්න පුළුවන් ඒ ගාන ගෙවල ගත්ත හැකි එතකොට. මේ මෙන්න මේ ටියුට් එක. ලොකු ටියුට් එකක් මේකේ තියෙන ඔක්කොම 12 වසරේ පාඩම් ටිකේ ප්‍රධාන මාතෘකා මේක නම් ටිකයි මේකේ තියෙන්නේ. ඔක්කොම මාතෘකා ටික මේ විදිහට තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ලව්ව ලියවන්න කරන්නේ මේක. කියන්නේ ළමයි ලව්ව ලියවනවා. පාඩම් 11ටම දාලා. වෙලඳාම පාඩම දක්වා. එතකොට අර එහෙම මෙහෙම මිශ්‍රණා තියෙන ළමයින්ට පොඩ්ඩක් ආයේ තැන් ටික අල්ලගත්තා හැකි. ඔයගොල්ලන්ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරි දැන් අපි එනවා ඊළඟට ගුවන් ප්‍රවාහනයට. දැන් තුනක් කතා කරන්නේ. මහා මාර්ග ප්‍රවාහනය හරි, දුම්රිය මාර්ග ප්‍රවාහනය හරි, ජල මාර්ග ප්‍රවාහනය හරි දැන් තියෙන්නේ ගුවන් මාර්ග. ඒ කියන්නේ මේ ප්ලේන් වලින් ගමන් බිමන් යනකොට ඒකේ තියෙන වාසි පැත්ත මොකද්ද, අවාසි පැත්ත මොකද්ද? හරි. වාසි කියන්නකො ඉස්සර වෙලාම එහෙනම් හිතන්න. මහා පාර යනවට වඩා, දුම්රිය යනවට වඩා, නැව්වල යනවට වඩා ගුවන් ප්‍රවාහනය තුල තියෙන මොනවද වාසි? ගුවනින් යන එකේ තියෙන ප්‍රධාන වාසි මොනවාද? ලොකුම වාසිය තමයි මේකේ ඉක්මනින්ම නරක වෙන දේවල් ගෙනියන්න තියෙන හොඳම ප්‍රවාහනය තමයි ගුවන් ප්‍රවාහනය. වේගවත් බව අතින් ඉහළයිනේ. එහෙනම් කියන්නේ ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහනයට යෝග්‍යතම ප්‍රවාහනය වීම. අර ඉක්මනට නරක වෙන දේවල් එහෙම මෙහෙ ගෙනියන්න ගැළපෙන මේක ඕක. අනිත් එක තමයි වේගවත් බව අතින් ඉහළ වීම. වේගවත් බව අතින් ගත්තත් ඉතින් තියෙන ඒවාන් හොඳම එක තමයි ගුවන් ප්‍රවාහනය. වේගවත් බව අතින් ඉහළ වීම. ඊළඟට සුව පහසුව අතින් ඉහළ වීම. සුව පහසුව අතින් ගත්තත් හොඳම එක තමයි ගුවන් ප්‍රවාහනය. සුව පහසුව අතින් ඉහළ වීම. සුව පහසුව අතින් ඉහළ වීම. සුව පහසුව අතින් ඉහළ වීම.
අනිත් එක ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. ඕනෑම තැනකට ළඟා විය හැකි එකම ප්‍රවාහනය වීම. ඕනෑම තැනකට ඒ කියන්නේ දැන් ඔය ගොඩ බිමින් අරෙන් මෙහෙන් කොහෙන්වත්ම යන්න බැරි තැනකට උනත් යන්න පුළුවන් එකම තමයි ගුවන් ප්‍රවාහනය. දැන් ඔය අවතන් වෙච්ච කට්ටිය බේර ගන්න අනම්මනම් එහෙම වුණාම ගම් වතුර එහෙම ගලලා ඒ වගේ දේවල් වලදී අර උඩින් ගිහිල්ලානේ ඒගොල්ලන්ව බේරගන්නේ. ගුවන් තොටුපළක්ම තියෙන්න ඕනේ නෑනේ උඩින් ගිහිල්ලා ඒව කරන්න. අර මොනවද ඒව අර එල්ලිලා බහැලා එහෙම බේරගන්නේ. අන්න ඒක. හරි. ඒක හරි. එහෙනම් මොනවද ගුවන් ප්‍රවාහනයේ තියෙන අවාසිය එතකොට? වාසි ටික තමයි ඔය කිව්වේ. හැබැයි මේ ප්ලේන් වල ගමන් බිමන් යන එකේ ගුවනින් ගමන් බිමන් යන එකේ අවාසිත් තියෙනවා. මොනවද අවාසි විදියට ගන්න පුළුවන්? එකක් තමයි පිරිවැය අතින් ඉහළ වීම. අනිත් ඒවත් එක්ක බැලුවාම පිරිවැය අතින් ඉහළම එක තමයි ගුවන් ප්‍රවාහනය. පිරිවැය අතින් ඉහළ වීම. අනිත් එක ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අපිට ඕන වෙලාවට කොහොමද යොදාගන්න බෑ. ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. තව අතන වාසි කීයක්ද ලිව්වේ 3යිද? ඈ ගුවන් එකේ වාසි කීයක් ලිව්වද කියන්නේ? එකක් කියන්නේ නැහැ නෙහුවාම. 3යිද ලිව්වේ? ඈ අතරයිස ආයෙනම් අපරට. මොකද්ද අපි කිව්වේ අවාසි හැටියට පිරිවැය අතින් ඉහළ වීම ඕනෑම වේලාවක යොදාගත නොහැකි වීම. අනිත් එක අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වීම. අනතුරක් සිදු වුවහොත් හානිය විශාල වීම. ගොඩක් වෙලාවට ඉතින් හානිය විශාලයි කියන්නේ ඉතින් ඉවරයි ඉවරටම ඉවරයි. ඒක අවාසියක්. අනිත් එක දැන් ඔය අපි මහා මාර්ගයෙන් පස්සේ කතා කරානේ දුම්රිය ජල මාර්ග ඔය අවාසි කොටේ සමහර විට ලිව්වේ නැතුව ඇති. අර හතරක් කියලා මම නැවැත්තුවා. ඒ හැම එකේම අවාසි කොටට අපිට දාගත්ත හැකි ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම කියලා. يعني දුම්රියේ ගියත් ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ ගමනාන්තය දක්වා යොදා ගන්න බෑ කියන එක. දැන් කෝච්චියේ ගියා කියලා ඉතින් අපිට තව වාහනයකට යන්න වෙනවමනේ. දැන් නැව්වල ගමන් බිමන් ගියා කියලාත් ඉතින් අපිට වෙන වාහනයක යන්න එපා වරායට. ගුවන් ප්‍රවාහනයේ තවාසියක් හැටියට ලියන ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තිබීම. එහෙම නැත්නම් ගමනාන්තය දක්වා යොදාගත නොහැකි වීම. අනිවාර්යෙන් දැන් ඉතින් මේ ප්ලේන් එක යනවා කියන්නේ කටුනායකට වෙන වාහනයක යන්නේ මිනිස්සු රට යන මිනිස්සු නර එයාපෝට් එකට වෙනම යන්න වෙනවනේ. දැන් ප්ලේන් එක ගේ උඩින් ගියා කියලා අපිට ගේ ගාව බහින්න බෑනේ. බැස්ස හැකි වුණා එකපාර. ඒ වගේ අන්න ඒ වගේ. හරිද? එතකොට ඔන්න ගුවන් ප්‍රවාහනයත් හරි. දැන් ඉතින් ප්‍රධාන ප්‍රවාහන ක්‍රම හතරම හරි. ඊළඟට ඕකේ දීලා තියෙනවා ලංකාවේ පළවෙනි ජාතික ගුවන් සේවය හා දෙවෙනි ජාතික ගුවන් සේවය. දෙවෙනි එක නම් මම හිතන්නේ දැන් එච්චර යන්නේ නැහැ. පළවෙනි එක මතක තියාගන්න. ශ්‍රී ලංකන් එයාලයින් තමයි පළවෙනි ගුවන් සේවය. ඊළඟට මේ තව තියෙන ප්‍රවාහන ක්‍රම ගැන ටිකක් දීලා තියෙනවා. දැන් ඔය ඉස්කෝලේ දෙන්නෙත් නැහැ. ප්‍රධාන වශයෙන් ඔය හතර දෙන්නේ. මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග කියන හතරනේ දෙන්නේ. තව ඕනනම් ඉතින් මේවත් ගත්ත හැකි මේ නල මාර්ග ප්‍රවාහනයේ තියෙනවා. කේබල් ප්‍රවාහනයේ තියෙනවා. අභ්‍යවකාශ ප්‍රවාහනය කියන්නේ දැන් ඔය රොකට් එහෙම යවන්නේ. වෙන වෙන ග්‍රහ ලෝක වලට එහෙම. ඒකත් ප්‍රවාහනයක්නේ. ඒවත් ගත්ත හැකි. ඊළඟට අවසාන වශයෙන් පුතේ ප්‍රවාහනය අහනවා නම් අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී ප්‍රවාහන මාධ්‍යයක් කියන්නේ වාහනයක් කියන එකනේ. මොකක් හරි දෙයකට වාහනය සිලෙක්ට් කරද්දී වාහනයක් තෝරගනිද්දී මොන වගේ දේවල් බලලාද අපි මේ ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නේ මොන වගේ සාධක මතද තෝරගන්නේ කියලා අහනවා. ඕකම තමයි
හොඳ ප්‍රවාහන ක්‍රමයක තිබිය යුතු ගුණාංග කියලා අහුවත් ඕකෙන්ම ටිකක් තමයි දාන්න වෙන්නේ. දැන් ඔක සමහර වෙලාවට කෙලින්ම අහන්නේ නැහැ. ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු කියලා අහන්නේ නැහැ. මොකක් හරි ප්‍රායෝගික උදාහරණයක් දෙනවා. මොකද ප්‍රවාහනය, sannivedanaය ඔය පාඩම් සෙට් එකෙන් ගොඩක්ම තියරි වලට වඩා අහන්නේ කේස් ස්ටඩි ප්‍රශ්න. ඒ කියන්නේ ඔක්කොම ප්‍රායෝගික පාඩම්නේ. මේ ඇත්ත ලෝකේ දකින්න තියෙන දේවල්නේ ඔක්කොගෙම තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එන්නේ ඒ වගේ ඒවා. අපිට හිතලා ලියන්න. ඉතින් බය වෙන්න එපා. ඉතින් දැන් සමහර විට කියනවා ඔයාට නුවරඑළියේ ඉඳලා කොළඹට මල් තොගයක් ප්‍රවාහනය කරන්න තියෙනවා. ඒකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී ඔබ විසින් සලකා බැලිය යුතු සාධක මොනවාද? ඒත් ඉතින් ওই ටිකම තමයි. සමහර ඒවා තියෙනවා අදාළ නැති ඒවා වැඩි හරියක්. ඉතින් මොනවා ප්‍රවාහනය කරත් ඒකට මාධ්‍යයක් තෝරගනිද්දී හිතන්න වෙන සාධක ටික පොදුයි. දැන් පළවෙනියටම කියනවා භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න. ඉතින් හරිනේ මොනවා ප්‍රවාහනය කරත් ඒකට වාහනයක් තෝරගනිද්දී ඒ ප්‍රවාහනය කරන භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න එපා. ඒ කියන්නේ දැන් දියර જાතියක්ද විදෙන සුළු දෙයක්ද දැන් බිත්තර වගේ දෙයක් ප්‍රවාහනය කරනකොට ඒ ගැන හිතන්න ඕනි. රසායනික ද්‍රව්‍යයක්ද දැන් මස් මාළු වගේ ඒවා ප්‍රවාහනය කරනකොට සීතකරණ සහිත වාහන තියෙන්න ඕනි. ඒ හින්දා ප්‍රවාහනය කරන භාණ්ඩයේ ස්වභාවය අනිවාර්යෙන් බලන්න වෙනවා. අනික ඉතින් පිරිවැය. මොනවා ප්‍රවාහනය කරත් ඒකට යන පිරිවැය අපි ප්‍රධාන වශයෙන් බලනවමනේ පිරිවැය. ඒ කියන්නේ දැන් විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වලදී ප්‍රවාහනයට යන පිරිවැය අනිවාර්යෙන් එකතු වෙනවානේ නිෂ්පාදන පිරිවැයට. නිෂ්පාදන පිරිවැයට එකතු වෙනවා කියන්නේ එතකොට ඒකේ භාණ්ඩයේ මිල වැඩි වෙන්න හේතු වෙනවා. ප්‍රවාහන වියදම වැඩි වෙන්න භාණ්ඩයේ මිල ඉහළ යනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී පිරිවැය ගැන බලන්නම වෙනවා. දැන් අපිට බීච් සයිඩ් එකට ගියාම වැල්ලට ගියාම ඒ හරියේ මාළු වල ගානට අපිට ගන්න බෑනේ මෙහි ඉඳන් මාළු. මොකද එහෙම අල්ලන මාළු මේවට ගේන්නේ ඒගොල්ලෝ ප්‍රවාහන වියදමක් දානවා. ඒතකොට ඒවත් කවර් කරගෙන තමයි උන් ඒකෙන් ඒ ගාන හොයාගන්නේ. ඒ වාහන එහෙම දැන් ඔය විශේෂයෙන් බයිසිකල් එහෙම ගන්නත් ඔය ළඟ නගරවලත් බයිසිකල් එහෙම විකුණන කඩ තියෙනවනේ. ෂෝරූම් තියෙන්නේ. හැබැයි ඉතින් අර කොළඹින් ගන්නවට වඩා චුට්ටක් ගන්න වැඩි. මොනවා ගත්තත් එහෙම තමයි. මොකද මේ මිනිස්සයා ඕක ගේන්න යන වියදම. ඒක අල්ලගන්න එපා බාන්නේ. අන්න ඒ හින්දා පිරිවැය ගැන බලන්න ඕන. අනික වේගය. වේගය කියන එක විශේෂයෙන් බලන්න වෙනවා ඉක්මනට නරක වෙන දෙයක් නම් ප්‍රවාහනය කරන්නේ. ඒ කියන්නේ දැන් ඔය මී කිරි, මස් මාළු වගේ ඒවා දැන් නුවරඑළියේ ඉඳලා මල් ගේනවා නම් එහෙම ඒවා ඒවැදී අනිවාර්යෙන් වේගය ගැන බලන්න වෙනවා. උතර මොනවාද භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න ඕනි, පිරිවැය ගැන හිතන්න ඕනි, වේගය ගැන බලන්න ඕනි. තා මොනවාද බලන්න කියන්නේ? අනිත් එක තමයි දුර. අපිට වාහනයක් සිලෙක්ට් කරගනිද්දී අපිට යන්න තියෙන දුර ප්‍රමාණය බලන්න ඕනි. දැන් හිතන්න දැන් අපිට නුවරඑළියේ ඉඳලා එළවලු ගේන්න ඕන නම් අපි බලනවා එතකොට පොඩි ලෝරියක ගියොත් එහෙම යන වෙලාව. ලොකු ලෝරියක ගියොත් යන වෙලාව. ඒව බලන්න එපා. දුරානුව මාධ්‍ය තෝරගන්න වෙනවා. දැන් ගොඩාක් දුර යනවා නම් ඒකට ගැලපෙන වාහන තියෙනවා. පොඩ්ඩ දුරක් යනවා නම් ඒකට ගැලපෙන වාහන තියෙනවා. එහෙම තෝරගන්න වෙනවනේ. දැන් ට්‍රිප් එකක් යනකොට උනා යාපනයේ වගේ යන ට්‍රිප් එහෙම ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ පෞද්ගලික වාහන වල යනවා අඩුයිනේ. දැන් මම මගේ වාහනේ ගෙදර කට්ටියත් එක්ක යාපනය යනවා නම් යාපනය යනකම් මං එපා ඩ්‍රයිවිං කරගෙන යන්න. ඉතින් එතකොට ඒ වගේ ට්‍රිප් එහෙම ගොඩක් කට්ටිය අර කීප දෙනෙක් එකතු වෙලා බස් එකක් කරන් එකක් කරන් යන්න බලන්න. ළඟ තැනකට යනවා නම් ඉතින් ගොඩක් වෙලාවට අපි මේ ඒවට ගැලපෙන වාහන වෙනම තියෙනවනේ. හරි. දුර බලන්නත් ඕන. ධාරිතාව කොච්චරක් පටවන්න පුළුවන්ද භාණ්ඩ නම් මිනිස්සු නම් කී දෙනෙක්ට ගිහැකිද? ඒක බලන්න බෑ. දැන් ට්‍රිප් එකක් යනකොටත් යන ගාන අනුව එපා වාහනේ තෝරගන්න. භාණ්ඩ ප්‍රවාහනය කරත් එහෙම තමයි. දැන් පොඩි ලොරියක් ගත්තොත් දෙපාරක් යන්න වෙනවනේ. ලොකු ලොරියකින් එකපාර ගෙන්නන්න පුළුවන්. එහෙනම් ලොකු ලොරියක් ගන්න එක තමයි හරි. අන්න ඒ වගේ බලන්න වෙනවා. ධාරිතාවය බලන්න වෙනවා. අනිත් එක සුරක්ෂිත බව. සුරක්ෂිත බව කියලා කියන්නේ ඉතින් මේ ප්‍රවාහනය කරන දෙයට හානියක් වෙන්නත් බෑනේ ප්‍රවාහනය අතරතුරදී. කැඩෙන බින්දුන දුරු දේවල් තියෙනවා මේ පොඩි වෙන ඒවා නරක වෙන ඒවා ඒක මුකුත් වෙන්නත් බෑ. එහෙනම් සාධක 6ක් තියෙනවා ඒකට. යම් කිසි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී වාහනයක් සිලෙක්ට් කරගනිද්දී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක. භාණ්ඩයේ ස්වභාවය, පිරිවැය, දුර, වේගය, ධාරිතාවය, සුරක්ෂිතතාවය. හරි. දේශිනේ ටික එච්චරයි. ඉතින් ප්‍රවාහනය කියලා එහෙම විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ ඔය ටික තමයි.
අර ප්‍රධාන ප්‍රවාහන ක්‍රම හතරේ තියෙන වාසි අවාසි ටිකයි ඔන්න ඔය ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි සාධක ටිකයි. මේ කොටු කොටු වස්සේ දාලා තියෙනවා මම නිකන් ඔයාලා දැනගන්න දාලා තියෙන්නේ. අර ඉතින් කොමර්ස් කරන ළමයි නිසා දැනගෙන තියාගන්න එක වැදගත් හින්දා. මහාජිතර ගේන බලන්න. ඕකේ ඇති මම දාලා ලයිනර් නැව් සහ ට්‍රෑම්ප් නැව් කියන. ඒ කියන්නේ ලයිනර් නැව් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර නිශ්චිත කාලසටහනකට යන නැව් තියෙනවා. ටයිම් ටේබල් එකට තමයි බස් යන්නේ. දැන් මේ කිව්වේ මම ඔය දුම්රිය වල තියෙනවා කියලා එක එක විදිහේ දුම්රිය මැදිරි. සාමාන්‍ය පන්තියේ කියලා තියෙනවා. නරඹු මැදිරි කියලා වෙනම තියෙනවා. නිදන මැදිරි කියලා වෙනම තියෙනවා. අර අනතුරක් වුණොත් හානිය බරපතල වීම තමයි මේක. නල මාර්ග ප්‍රවාහනය කිව්වහම ඒවත් ඉතින් ප්‍රවාහන ප්‍රධාන ක්‍රම හැටියට තියෙනවා මම අර ස්ලයිඩ් වලින් කරනකොට ඉතින් ළමයින්ට මේවත් දාලා පෙන්නනවා. කේබල් ප්‍රවාහනය කියලා මම කිව්වේ ඔය. අභ්‍යවකාශ ප්‍රවාහනය කියන්නේ දැන් ඔය යන්නේ හඳට යනවා අඟහරුට යනවා නම් මනම් එහෙම ඒවා. දැන් අර මං කිව්වේ ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී සැලකිලිමත් වී සාධක කිව්වත් කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයකදී විවිධ ගුණාංග කිව්වත් එකම ටික එන්නේ. දැන් අපි කියපු ටික යම් කිසි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී මොනවද හිතන්න ඕනි කියලා ඇහුවත් ඒ ටික. කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයකදී විවිධ ගුණාංග කියලා ඇහුවත් ඒ ටික. හරිද? ලයිනර් නැව් සහ ට්‍රෑම්ප් නැව්. ලයිනර් නැව් කියන්නේ කාලසටහනකට ටයිම් ටේබල් එකකට. දැන් ඔය බස් යන්නේ දෙකට යන බස් එක දෙකමාරට යන බස් එක ආයි ළඟ එක තුනට එහෙම කියන නැවුත් තියෙනවා එහෙම. ට්‍රෑම්ප් නැව් කියන්නේ දැන් අපිව 6කට අරන් යන වාහන වගේ. දැන් ට්‍රිප් එකක් යනවා නම් අපිට ඕනි වෙලාවට අපි කියන දිහාවටනේ ඒක යන්නේ. නැවුත් තියෙනවා අපිට ඕන විදියට ඕනනම් 6කට අරන් ගෙහි කුලියට ගිය යනවා. ටැංකි නැව් සහ බහලුම්ගත නැව් කියන්නේ ඔන්න ඔය දෙක. ඔය ටැංකි නැව් කියන්නේ මුළු නැවම තියෙන නිකන් ටැංකි වගේ හදලා තියෙනවා. තෙල් ගේන්න, ඇට ಜಾති, පිටි ಜಾති වගේ ඉන්නේ. දැන් ලංකාවේ මහපාර යන්නේ බවුසර්. ඒ බවුසරේ තියෙන්නේම තෙල් ගිනියන්නේ. තෙල් ගිනියන්නේ නැති දවසට ඒ බවුසරේට වෙන මොකක් පටවන්නේ නැහැ. ඒක නැවුත් තියෙනවා ඒ වගේ. තෙල් නැව් කියලා එහෙම කිව්වහම එහෙම තමයි. නැත් තෙල් කොහොමද නැත් අරන් එන්නේ? බෝතල් වල දාලා ගියේ. ওই විදිහට තමයි ටැංකි පිටින් තමයි එන්නේ තෙල් නැව්. පහළුම්ගත නැව් කියන්නේ කන්ටේනර් පටව. තට්ටුව තියෙන්නේ. ඒතකොට නැව් තට්ටුව තියෙන්නේ. තට්ටුව උඩ කන්ටේනර් ටික අහුරලා තමයි ඒව ඇගෙන්නේ. ඒවා පහළුම්ගත නැව්. හරිනේ. ඊළඟට ප්‍රවාහනයේදී යොදා ගන්නා ලියවිලි කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන දැන් අපි කතා කරානේ ප්‍රධාන ප්‍රවාහන මාර්ග හතරක්. ගොඩබිම් ප්‍රවාහන එහෙම නැත්නම් මහා මාර්ග ප්‍රවාහනයේ තියෙනවා, ජල මාර්ග තියෙනවා, දුම්රිය මාර්ග තියෙනවා, ගුවන් මාර්ග තියෙනවා. ඔය හැම එකකම භාණ්ඩ ප්‍රවාහනය කරනකොට වැදගත් වෙන නීත්‍යානුකූල ලියවිල්ලක් තියෙනවා. අන්න ඒක මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් මහා මාර්ග ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය. ඒ කියන්නේ ගොඩබිමින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් මොකක්ද වැදගත් වෙන ලියවිල්ල? නැතුව මේ ඔය ලී දැබ පටවගෙන අනම්මනම් එහෙම භාණ්ඩ පටවගෙන යන වාහන අපි දකින්නේ පාරේ. එහෙම අපිට ඕන විදිහට වාහන වල පටවන් යන්න බෑ. ඒ සඳහා නීත්‍යානුකූල ලියවිල්ලක් තියාගන්න ඕනේ. මෙන්න මේ අහවල් තැනින් තමයි මේ ටික පටවගත්තේ. මෙන්න මෙයාගේ තමයි මේ බඩු. මෙන්න මෙතෙන්ට තමයි අපි මේ ටික ගිහින් බාර දෙන්නේ කියලා නීත්‍යානුකූල ලියවිල්ලක් එතන තියෙන්න ඕනේ. මොකක්ද අහන්නේ ලියවිල්ල? එතන ලියන්න මහා මාර්ග ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනයේටනේ. ඒකට ලියන්නේ බාර දීමේ තුණ්ඩුව. බාර දීමේ තුණ්ඩුව. මහා මාර්ග ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්න ලියවිල්ලට කියනවා බාර දීමේ තුණ්ඩුව. හරිද? ඊළඟට මහා මාර්ග ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනයට මිනිස්සු ප්‍රවාහනයට කොහොමද මහා මාර්ග? දැන් බස් වල මිනිස්සු දාන් යන්නේ. ඒ කියන්නේ දැන් මට බස් එකක් ගෙනහල්ලා මම කැමති දිහාවක බෝඩ් එකක් දාගෙන මිනිස්සු පටවගෙන සල්ලි අරගෙන එහෙම යන්න බෑ. ආරේ මිනිස්සු මගින් හැටියට දාගෙන යනවා නම් මේ බස් එක ඒකට නීත්‍යානුකූල ලියවිල්ලක් ඒ බස් එකට ගන්න ඕනේ. අපිට ඕනි දිහාවල බෝඩ් දාගෙන යන්න බෑ. මොකක්ද ඒකට කියන්නේ? රූට් පර්මිට් එක කියලා කියන්නේ.
දැන් කොළඹ සිට ඇමිලිපිටියට නම් ඒ සඳහා මාර්ග බලපත්‍රයක් අරන් තියාගන්න. ඒතර යාට අද කොළඹ ඇමිලිපිටිය ගිහිල්ලා හෙට කොළඹ වෙන කොහේ හරි එහෙම යන්න බෑ. ඒ යාට දෙන ටයිම් එකේ යා ඒ දෙන ටයිම් ටිකේ ගානට යන්න ඕන. ඒකට කියන්නේ මාර්ග බලපත්‍රය. රූට් පර්මිට් කියන්නේ ඒක තමයි. මහා මාර්ග ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනයට යන මාර්ග බලපත්‍රය. මාර්ග බලපත්‍රය. සාගර ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය. මුහුදෙන් භාණ්ඩ අරන් යනකොට මොකක්ද අහනවා ලියවිලි. ඒකට ලියන නෞබාර පත. මුහුදෙන් භාණ්ඩ අරන් යනවා නම් ඕන වෙන ලියවිල්ල තමයි නෞබාර පත. නෞබාර පත. නෞබාර පත. හරිද? ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් ඒ කියන්නේ ප්ලේන් වල ගුවන් ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනයක් කරනවා නම් එතෙන් ඕනේ ලියවිල්ල තමයි ගුවන් මාර්ග බිල්පත. ගුවන් මාර්ග බිල්පත. ගුවන් මාර්ග බිල්පත. ගුවන් මාර්ග බිල්පත. දුම්රිය ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය. දුම්රියෙන් භාණ්ඩ අරගෙන යනවා නම් මොකක්ද ලියවිල්ල? එතන ලියන්න දුම්රිය වාරණාව. දුම්රිය වාරණාව. දුම්රිය වාරණාව. හරිද? ඊළඟට මෙන්න මේ දෙකත් මතක තියාගන්න මේකත් සිලබස් එකේ තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී එන්න තියෙන ඊළඟ ප්‍රවාහනය. ඉස්සරහදී තාම ඇවිල්ලා නැහැ. ඕකේ වීඩියෝ එකක් තියෙනවා. ඒකට ෂෙයා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න බලන්න. හයිපර්ලූප් සංකල්පය කියලා තියෙනවනේ උතන. හයිපර්ලූප්. බලමු පෙනේද කියලා. අපිට කියන්න මේක පේනවද නැද්ද කියලා. සංස්කාර කියන මයික්‍රොෆෝන් ගන්න. පේනවා සර්. වෙනම් බලන්න. ඕක තමයි ඉස්සරහට එන්න තියෙන ඊළඟ ප්‍රබල ප්‍රවාහනය.
හරි ඒක තමයි හයිපර් ලූප් කියන එක. කියන්නේ පුතේ ඉස්සරහට එන්න තියෙන එකක්. ඒ කියන්නේ අර නල මාර්ගයක් කරහා මිනිස් ප්‍රවාහනය මිනිස්සුන්ව ප්‍රවාහනය කරන්න තමයි මේකේ තියෙන්නේ. ආයි කියනවා එයා වීල් කියලා වෝක්කා කියලා කියන එකට. ඒව නම් දැනගත්ත ඔය මේ ලංකාවේම සමහර තැන්වල තියෙනවා. දැන් මේකත් බලන්න. හරි. එතකොට ඒ දෙක තමයි ඉස්සරහට එන්න තියෙන ප්‍රධාන ප්‍රවාහන ක්‍රම දෙක. හරිනේ. ඔන්න එතකොට ඔතනින් ප්‍රවාහනය කියන මාතෘකාව හරි. ඒ කියන්නේ මම කිව්වේ පොඩි පාඩම් තියෙන්නේ දැන්. ප්‍රවාහනයත් තේමයි ඊළඟට ගබඩාකරණයේ කොටස තියෙනවා. ගබඩාකරණයේ කොටස අපිට හෙට පටන් ගන්න හෙටම ඉවර කර හැකියි. ඊළඟට වෙළඳාම පාඩමෙන් පස්සේ කෙලින්ම පටන් ගන්න තියෙන්නේ කළමනාකරණයේ පාඩම. ඔන්න 13 වසරේ පාඩම් ටිකට යන්න තියෙන්නේ. ඒ නිසා අර 12 වසරේ යම් පාඩම් මිස් වෙච්ච ළමයි ඉන්නවනම් අනිවාර්යෙන් අර මට මැසේජ් එකක් දාන්න. මොකද දැන් අපිට ඕගොල්ලන්ට ඕන නම් ඉතින් 28 පන්ති වලට සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. ඉච්චරම ඉතින් අර පාඩම විදියට ආයෙ ලත වෙවි කරගන්න ඕනේ නැහැ. අර ප්‍රධාන මාතෘකා ටිකට දාලා ඒ ටික බලාගත්තත් ඇතිනේ. ඒ නැත්නම් ඉතින් අර එක එක පාඩම් වලට අදාළව මේ අපි ක්ලාස් එකේ කරනවා වගේ රෙකෝඩින් තියෙනවා. ඒ ඉතින් ඕගොල්ලෝ ඉතින් පොඩ්ඩක් දඟලලා ඒව හොයලා කරලා හදා ගන්න ඕනේ. අපිට අහා එක එක ළමයාගෙන් අහන්න බෑනේ වාට මොන පාඩමද නැද්ද කියලා. Tamanට අවුල් වෙලා තියෙන්නේ මොනවද කියන එක දැන් මොකද දැන් අගෝස්තු මාසයෙන් පස්සේ අඩුපාඩු හදා ඉන්න කාලයක් නැහැ. අගෝස්තු මාසේ ඉඳලම රිවිෂන් පටන් ගන්නවා. එතකොට ඉතින් පන්ති එහෙම වැඩි වෙනවා. දැන් ඔන්ලයින් එකේ රිවිෂන් එකක් වෙනම යනවා එතකොට. රිවිෂන් එක අනිත් එක මම කරන්නේ අග ඉඳලා මුලට. කලිනුත් කිව්වේ. ඒ තියරි එක කරපුවා නෙමෙයි රිවිෂන් එකේ කරන්නේ. තියරි එක කරපු ටික කරේ පස්සේ. දැන් නැත්තම් සාමාන්‍ය විදිහට රිවිෂන් කරලා තේරුමක් නැහැනේ. දැන් මං 12 වසරේ පාඩම් ටික ඉවර කළා. ආයි රිවිෂන් එකේ මුල ඉඳලා පළවෙනි පාඩම පටන් ගන්න වැඩක් නැහැනේ. අවශ්‍යතාව මොනවා කියලා දෙන්න. ඒවත් කරනවා අන්තිමට ඒක. රිවිෂන් එකේ ඉස්සෙල්ලා කරන්නේ අග ටික. එතකොට අපි තියරි පන්තියේ 13 වසරේ පළවෙනි පාඩම පටන් ගන්නවා. රිවිෂන් එකෙන් 13 වසරේ අන්තිම පාඩම පටන් ගන්නවා. එහෙම කරන්නේ ජනවාරි මාසයේ වෙනකොට එතකොට ඔක්කොම පාඩම් ටික වාඩි කරලා ඉවරයි. රිවිෂන් එකෙන් අරගෙන එනවා තියරියෙන් මෙහින් යනවා ජනවාරි වෙනකොට සිලබස් කවර්. සිලබස් කවර් කියන්නේ ජනවාරි ඉඳලම එතකොට රිවිෂන් එකේ පාඩම් 18ම දාපු ෆුල් පේපර් කරන්න පටන් ගන්නවා.
එහෙම ප්ලෑන් එකක් නැතුව පුතේ BS වලට ඒකක් ගන්න බෑ ඔය ළමයි පන්ති ගියාට බලන්න. තාම සිලබස් ඉවර නැහැ 26 ළමයින්ට සමහර පන්ති වල. ඒ කියන්නේ අර නිකන් එහෙම මෙහෙන් අතක ගා ඉන්නවා. ඊළඟට අන්තිම මාසවල ඉතින් සමහර පාඩම් කරන්නෙත් නැහැ කියෝ ගන්න කියනවා. සමහර ඒවට රෙකෝඩින් දානවා. ඒ කියන්නේ රෙකෝඩින් කියන්නේ පන්ති එන්න කියලා වෙන කොහේ හරි පන්ති එක කරන වීඩියෝ එකක් දානවා පන්ති. එහෙමනේ. දැන් අපි මේ වෙනකොට 26 ළමයින්ට සම්පූර්ණ සිලබස් ඉවරයි. දැන් රිවිෂන් පන්ති වල කරන්නේ වෙන අතිරේක වැඩ. ඒ කියන්නේ MCQ 500ක් කරනවා, හිස්තැන් පුරවන ප්‍රශ්න 500ක් කරනවා. ඔය 12 වසරේ පාඩම් ඔක්කොම එකපාර කියලා දෙනවා. අන්න ඒ වගේ වැඩ තමයි අපිට තියෙන්නේ. අර පාඩම කරේ නැහැ, මේ පාඩම කරේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ටත් ඒ වගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඉතින් Tamanට මිස් වෙලා තියෙන පාඩම්, Tamanට අතපසු වෙච්ච ඒවා, Tamanගේ තියෙන අවුල්. ඒව හදාගන්න Taman දැනගන්න. දැන් මේ වෙනකොට 12 වසරේ පාඩම් පළවෙනි පාඩමේ ඉඳලා 11 වෙනි පාඩමට එනකම්. දැන් අපිට ඉස්සරහට තියෙනවනේ දැන් ගබඩාකරණයයි වෙලා දාමයි දෙක. එතෙන්ට එනකම් අනිත් කරපුවා මොනවා හරි පාඩම් කෙරෙලා නැත්තම් පොඩ්ඩක් මැසේජ් එකක් එහෙම දාලා අහන්න මේ පාඩම කවර කරගන්න විදිහක් නැද්ද මේ පාඩමේ රෙකෝඩින් නැද්ද ෆිසිකල් වෙන්න පුළුවන් නම් මේ පාඩම අහවල් දිහාවේ කවද්ද කරන්නේ ඉතින් මට මගෙන් විතරක් නෙමෙයි කෝඩ් account එකේ ගුරුතුත් එක්කත් පොඩ්ඩක් එහෙම සම්බන්ධ වෙලා ඔයාගේ ගේම ගහගන්න ඕන නැතුව ඉතින් අපි යන ක්‍රමයට යනවා අපි උගන්වලා නැතුව නෙමෙයිනේ අපි පාඩම් ටික පිළිවෙලට කරගෙන ආවා ඔයාට ඒවට ඒ වෙලාවට අදාළ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච එකනේ වෙනව නම් වෙලා ඇත්තේ ඒකට ඒක ඔයාගේ අඩුපාඩුවනේ ඒක හදාගන්න ඕනේ ඔයා. දැන් මට මම මේ අහවල් පාඩම කරේ නැහැ කියලා වගේ දැන් අපිට ගිය සෙනසුරාදා කරන්න බැරි වෙච්ච හින්දා මම ඒක අද පන්තියේ කරා. අපි ඒ විදිහට මගේ අඩුපාඩු මම කවර කරගන්න ඕනේ. ළමයි හැටියට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ට මිස් වෙච්ච පාඩම් මොනවද කියලා බලන්න. බලලා ඒව කොහෙන් හරි කමන්නේ කවර කරගන්න. හරිද? එහෙනම් ගබඩාකරණේ අපි හෙටම පටන් ගමු. දැන් එතකොට අද ප්‍රවාහනයේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරානේ. හෙට එතකොට සාමාන්‍ය වෙලාවට 6-8නේ. ඒ වෙලාවට පන්තිය තියෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා.